හොඳයි. කමන්නේ. මම මුලින්ම කියන්නම් සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙට හෙළි කරන බලධර්ම දෙකක්. බලධර්ම දෙක හැමදාම ලෝකෙ තියෙන එකක් ඒක. සමාජයේ සම්බුදුවරයෙක් පහළ වෙන්න ඉස්සෙල්ලත් තියෙනවා ඒක. පහළ වුණාට පස්සේ ඒකට නව අර්ථයක් දෙනවා. ඒකට කියනවා හිරියොත්ප්ප කියලා. හිරියොත්ප්ප කියන්නේ ලැජ්ජ බය කියන එක අහලා තියෙනවනේ. ලෝකේ සමාජය පවතින්නේ නැහැ ලැජ්ජ බය දෙක පිහිටලා නැත්නම් තමන්ගේ ජීවිතයට පිහිටලා නැත්නම් සමාජයක් හික්මීමෙන් අඩුම තරමින් ගෙවල් වටපිටාවක්වත් අඹුසමියන් දෙන්න අතර සමගියක් ගරුත්වයක් ඇති වෙන්නේ නැහැ. දෙමව්පියෝ දරුවෝ අතර ගරුත්වයක් ලිංගතුකමක් එකතුමුතුවක් තියෙන්න බෑ. ඒ හන්දා හිරියොත්ප්ප දෙක ලෝකේ සංවර කරන මිනිස්යාට හිතකාමී යහපත උදා කරන බලධර්ම දෙකක්. ඒක තියෙන සමාජයක් හික්මෙනවා. ඒ හිරියොත්ප්ප දෙක කියන එක ලෝකේ දැන් තියෙන්නේ වැරදි විදියට. දැන් තියෙන්නේ පහත් විදියට. එතකොට සම්මා සම්බුදු පියාණන් වහන්සේ හිරියොත්ප්ප දෙක දැන් අපි හිරියොත්ප්ප දෙක කතා කරන්නේ විලිවසා ගන්න ඕනේ ඒවා. ඊට පස්සේ අපිට යමක් නැති බැරිකමක් අන් අයට පේනකොට එහෙම ලැජ්ජාවක් තමයි දැන් අපේ තියෙන්නේ. දැන් සමාජයේ තියෙන අවබෝධයක් නැති. ඊට පස්සේ බය කියලා කියන්නේ අපිට යමක් ලැබෙන්න තියෙන දෙයක් නොලැබුණාට පස්සේ උපයන දෙයක් අහිමුණාට පස්සේ යම් යම් දේවල් ඉස්සේ බයක් කරේ. ඒක තමයි බය කියලා කියන්නේ. මේක නෙවෙයි සම්බුදු පියාණන් වහන්සේ හිරියොත්ප්ප දෙක ලැජ්ජ බය කියලා කියන්නේ ඔය කියන ලෝක කාරණාවක් නෙවෙයි. ඒක තමයි වචන දෙකම අලලා සම්බුදු පියාණන් වහන්සේ ලොකු විග්‍රහයක් කරනවා. මහණනි හිරියොත්ප්ප දෙක තමයි නුඹලා මේ තථාගත භාෂිතය තීරුම් ගන්න අවධාන යොමු කරන මුල්ම තැන අඩිතාලම. හිරියොත්ප්ප ලැජ්ජ බය. මොකද්ද මේ ලැජ්ජ බය? සම්බුදු පියාණන් වහන්සේ මෙතන දේශනා කරනවා ගුණගරුක සීලවන්ත උතුම් මේ ලෝකේ ඉන්න පාපයට බරණෝවි බොහොම සීලවන්ත ජීවිතයක් ගත කරමින් බොහොම අති පිරිසිදු දකින්නයට පැහැදීමක් ඇති කරන දෙවියන්ට පවා පැහැදීමක් ඇති වෙන බොහොම ඥානාන්විතව ඉන්න පිරිසක් ලෝකේ ඉන්න. ඒ පිරිස ඉන්නේ සම්බුද්ධ ශාසනයක විතරක්මයි. සම්බුදුරයන් වහන්සේ නැති කාලෙක ඒ උපදින රටේ ඉන්න තාපසවරු ඍෂිවරු. ඒගොල්ලත් ඔය හිරියොත්ප්ප දෙක ආරක්ෂා කරනවා. ඒකට ඒ හන්ද ඒගොල්ලෝ පූජනීයයි. ඒ හන්ද සම්බුදු පියාණන් වහන්සේ මෙන්න මේ හිරියොත්ප්ප දෙක ඊට වඩා ගැඹුරින් අරන් පෙන්නනවා. මෙන්න මේ සීලවන්ත පාපයට දුෂ්චරිතයට අකමැති සීලවන්ත උතුමන් වහන්සේලා අර දුෂ්චරිතයට බර වෙච්ච පුද්ගලයෙක් දැක්කට පස්සේ ප්‍රිය කරන්නේ නැහැ. ඇසුරට එනවට අකමැති කතා කරන්න අවවාදයක් දෙන්නත් හිතෙන්නේ නැහැ. ආන් ඒකට කියනවා තමන්ගේ දෝෂයක් දැකලා තමන්ට කල්යාණ මිත්‍රයෙක්ගේ තමන්ට වඩා ගුණගරුක කෙනෙක්ගේ ඇසුර අහිමි වීම ඒක තමන්ගේ දෝෂය දැකලා උහුට අප්‍රිය වීම අන්න ඒකට කො ලැජ්ජාව කියලා. කිරි කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර නොලැබෙන තමන්ගේ දෝෂය දැක්කොත් අන්න ඒකට කො ලැජ්ජාව කියලා. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා බය කියන්නේ මොකද්ද? තමන් කරන දෙයට අනුකූලව මේ ජීවිතයේ කල්යාණ මිත්‍රයන්ට අප්‍රිය වෙලා මරණින් මත්තේ යහපත් ඇසුරක් නැහැ. මනස පාලනය කරගන්න බෑ. මරණින් මත්තේ අපායට වැටෙනවා. මෙන්න මේ අපාය බය දකින්න එකයි කල්යාණ මිත්‍රයන්ට තමන්ගේ දෝෂය පේන එකටයි කියනෝ හිරියොත්ප්ප කියලා. මේ දෙක තීරගෙන තමයි අර තමන්ගේ පාපය තමන්ගෙන් වැරද්දක් දැක්ක හැටිම වහා එක තීරුම් ගන්නවා. අරගෙන අර ආදිව සිහිපත් කරනවා. මගේ මේ වැරද්ද දිගින් දිගට තිබුණොත් මට මේ කල්යාණ මිත්‍රයෝ අහිමි වෙනවා. මට කවදාකවත් අවවාදයක් කරන්නෙත් නැහැ. ඒක ලෝක ස්වභාවයක් ඒක. ඊට පස්සේ මේ ක්‍රියාව මට පාලනය කරන්න බැරිව කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරත් අහිමි වෙලා පාපයට බර වෙලා මරණාසන්න මේ ජීවිතේ ගත වුණොත් මරණින් මත්තේ ලබාගත් සුගතියත් අහිමි වෙනවා. මෙන්න මේ දෙක සිහිපත් වෙනවා. මේකට කියනවා ආදීනව කියලා. මේක තමයි අපි සමාජයෙන් සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ පිරිහෙන කාලෙකදී මේ දෙක තමයි ඒ කියන්නේ ලොකු විදියට ලොකු මිනිස්සුන්ගේ බලවත් අයගෙන් අතහැරලා යන්නේ. වික්ෂුන් වහන්සේලාගේ අජවරුන්ගේ මැති ඇමතුරුන්ගේ අතහැරෙන්නේ මෙන්න මේ බල ධර්ම දෙක. අතහැරිච්ච හැටි
ලොකු හානියක් වෙනවා. පහළ පෙළේ සමාජ පුද්ගලයෙක් වැරදට යොමු වුණාට පස්සේ ඒක සමාජෙටම බලපාන්නේ නැහැ. ඉහළ පෙළේ කෙනෙක් වැරද්දට යොමු වුණොත් මුළු සමස්ත සමාජෙටම බලපානවා ඒක. ඒකට එයාට සමාජයට අවතීර්ණ වීමේ ශක්තියක් තියෙනවා. ඒ හන්ද ගොඩක් එයා ඇසුරු කරන රාජ්‍ය ආයතන වලට ඊට පස්සේ යම් ඉහළ පෙළේ පන්ති වලට මිනිස්සුන්ගේ කුල පරම්පරාවල වලට මෙයාගේ බලපෑමක් ඇති වෙනවා. ඒක ලොකු අපරාධයක්. ඒ හන්ද අපි තේරුම් ගන්න ඕන හිරියොත්ප්ප දෙක කියන මෙන්න මේක. ඊට පස්සේ සම්බුදු පියාණන් කියන මෙන්න මේ හිරියොත්ප්ප දෙක තියෙන කෙනාට ශ්‍රද්ධා කියන අර්ථයක් තියෙනවා. ඒ හිරියොත්ප්ප දෙකට අනුකූලව ශ්‍රද්ධාවක් තියෙනවා. ශ්‍රද්ධාව කියන එක පුළුල්. බොහොම එහාට යනවා දහමට අනුකූලව ගොඩක් එහාට යනවා. ඒ කියන්නේ අර්ථය විග්‍රහ වෙනවා. එතකොට මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? අර හිරියොත්ප්ප දෙක. මම පාපයට බරුණොත් කල්යාණ මිත්‍රයොත් ඇසුරු අතහැරිලා තමන්ට ලබාගත් සුගතියත් අහිමිලා අපායට වැටෙනවා. මේක ස්ථිරව සිදුවෙන එකක්. මෙන්න මේ පිළිබඳව විශ්වාසයෙන් ඉන්න කෙනාට කියන ශ්‍රද්ධාව කියලා. ඊට පස්සේ මෙයා මේකෙන් අයින් වෙලා කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන වැරදි වැඩ වලින් අයින් වෙලා තමන්ගෙන් උනත් ඒක වහා निराකරණය කරගෙන ඒ දෝෂය තමන් බොහොම තීරුම් අරගෙන කල්යාණ මිත්‍රයන් ඇසුර ලබාගෙන තමන්ගේ ජීවිතේ වැඩගස්ස ගන්න ආකාරය තීරුම් අරගෙන හික්මවනවා. එතකොට හැම මොහොතකම තමන් පාලනය කරගන්න ලොකු වීරියක් දරනවා. මෙන්න මෙයාට එහෙම වීරිය දරන්නේ අන ශ්‍රද්ධාව හන්දා. මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ කාරණා නිසා මට අයහපතක් වෙනවා. මේක ස්ථිරයි. මම මේකෙන් අතපදිනොත් අනිවාර්ය යහපතක් වෙනවා. මෙන්න මේ දෙක නියාම ධර්මය දැකලා විශ්වාසය කරනවා ශ්‍රද්ධාව කියලා. මේක හිරියොත්ප්ප දෙක පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව තමන්ගේ යහපත. මේක තමයි මූලික පදනම. ඊට පස්සේ මෙහෙම ඉන්න කෙනාට පංචශීලය ගැන කතා කරනකොට පංචශීලය හැදෙන්නේ ওই දෙක නැති කෙනාගේ. කොච්චර පංචශීලය අපි සමාදන් වුණත් මේ දෙක අභ්‍යන්තරේ නැත්තම් වචන ටික කියනවා. ඇති වැඩක් නැහැ. මේ ලෝකේ සම්බුදු පියාණන් වහන්සේ දැන් මම ওই කාරණා ටික මේ දහම කතා කරන්න ගියාම මේක විනාඩි 40න් පැයෙන් එහෙම කතා කරන්න බෑ. දහම් පරයයක් කතා කරවොත් ඒකට අනුකූලව ඉන්න පිරිසට අනුකූලව කාලය තීරණය වෙනවා. යම් කෙනෙකුට ගැඹුරු දෙයක් තේරුම් අරගෙන ගැඹුරින් කතා කරන්න පුළුවන් ලොකු වෙලාවක් යන්නේ නැහැ. එයාගේ අවධානය යොමු කරගෙන අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. සුළු වෙලාවකින් කතා කරන්න පුළුවන්. මහා පිරිසකට කතා කරන්න ගියාම අර මිනිස්සුන්ගේ මනස හැඩගස්සලා එතෙන්ට අරගෙන අවධානය යොමු කළා තමයි දහම කතා කරන්න ඕන. වස්ත්‍රයක් හරියට වස්ත්‍ර අණු ඒ කියන්නේ පාට ගල්වන ඩයි මිශ්‍රණ කරන පුද්ගලයෝ ඒ විෂය පිළිබඳව නිරත වෙන අය ඉස්සෙල්ලා කරන්නේ මුලින් අර වස්ත්‍රය සුද්ධ කරගන්න හොඳට පිරිසිදු කර ගැනීමක් කරන්නේ. ඊට පස්සේ තමන්ට කැමති වර්ණයක් ඇති කරගන්න පාට ගැල්වීමක් කරන්නේ. එහෙම කරන්නේ නැතුව තමන්ට කැමති ඕපය අරගන්න බෑ. ඒ වගේ තථාගතයන් වහන්සේ කරන්නේ මිනිස්සුන්ගේ අවධානය ඉස්සෙල්ලා හදා ගන්නවා. එයි මේ දහම අහුවෙන්නේ නැත්තම්. ඒ තරම්ම තීක්ෂණයි මේක. ඒකයි මම අර කිව්වේ හිරියොත්ප්ප දෙක පිළිහිట్లా තියෙන කෙනාට දහමක් අහන්න පුළුවන්. මහා මංගල සූත්‍රයේ එක්තරා ගාථාවක් තියෙනවා. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තම. ගාරවෝච නිවාතෝච මේවට අර්ථකථනද වහලා තියෙන්නේ. මේක කොහෙන්වත් කියෙන්නේ නැහැ මේක. ගාරවෝච නිවාතෝච කියන්නේ ගිහි ගෙදරක යම් කෙනෙක් මේ ගාර කියන එක ගරුත්වයක් තියෙනවා. මේ කතා කරන්නේ ඒක නෙවෙයි. මේක තමයි ගිහි ගෙදර වාසය කරන ස්වභාවයට කියන්නේ. ගාරවෝච නිවාතෝච ගිහි ගෙදරක යම් කෙනෙක් පිරිසක් හරි වාසය කරනකොට සන්තුට්ඨීච කතඤ්ඤුතා සන්තුට්ඨී කියන්නේ සැහැල්ලු භාවයට කතඤ්ඤුතා කියලා කියන්නේ අවබෝධයෙන් කටයුතු කරන්න හැකියාව තියෙනවා. හිරියොත්ප්ප දෙක තියෙනවා. ආන්නේ කෙනාට කාලේන ධම්ම සවණං යම් මොහොතකදී ධමයක් අහන්න හම්බ වෙනවා.
ඒතම් මංගල මුත්තමං. ඔහුට යහපතක් වෙනවා. ඒ මංගල්‍යයක් කියලා හින්දක තමයි යහපත වෙනවා. ඔහුට අභිවෘද්ධියක් වෙනවා. අර මෙතන කලින්ම කාරණා ටික සැකසුන් නැත්නම් දහම අහලා තේරුමක් නැහැ. උළුවට එන්නේ නැහැ ඒක. අර Tamanට අර කියනෝනේ ආලවක අහනෝ කතංසු ලබතේ පඤ්ඤා. සම්බුදු පියාණන්සෙන් අහන ආලවක ඇවිල්ලා කොහොමද පඤ්ඤාවටපත් වෙන්නේ? සම්බුදු පියාණන්සේ විස්තර කරනවා පද්දහනෝ අරහන්තං ධම්මං නිබ්බහන පත්තියා සුසුතා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ උචක්කනා. මෙතන පිළිටන්න නැතුව ඒක තේරුම් ගන්න බෑ. අද්දහනෝ අරහන්තං බොහොම සද්ධාවෙන් යුතුව හිරියොතප්පදක පිහිටා ඉන්න ඕන. සද්ධාවෙන් යුතුව අරහන්තං ධම්මං නිබ්බහන පත්තිය මේ ලෝක සසර ගමන නිමා කරන මග අනුගමනය කරන උත්තමයෝ ඉන්නෝ මග අවසන් කරපු උත්තමයෝ ඉන්නෝ. අන්නේ දහම අහන්න ඕන. නිබ්බාන සියලු බැඳීම් අවසන් කරන දහම අහන්න ඕන. පාපෙන් මුදවන. ඒක අහලා සුසුතා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනා කියලා කියන්නේ බොහොම අවධානයෙන් අහලා හොඳ විමසීමෙන් ඒක තමයි ගලප ගන්න ඕන. එතකොටයි ලබතේ පඤ්ඤා පඤ්ඤාව ලැබෙන්නේ. Tamanට අවබෝධයක් ඇති වෙන්නේ. එහෙම නැතුව මේක සිදු වෙන්නේ නැහැ. ඒ හන්දා මෙන්න මේක මුලින් තියෙනවා හිරියොතප්ප දෙක. හිරියොතප්ප දෙක ආවට පස්සේ ගැඹුරු දෙයක් අහන්න හැකියාවක් පේනවා. එතකොට මේ කියන්නේ මොනවත් නෙවෙයි. අපිට ගුරුවරයා ගෝලයට උගන්වන ස්වභාවයක් නෙවෙයි. මතක තබාගෙන ඉන්න එකක් නෙවෙයි. හැම මොහොතම පොත් පාඩම් කරන ඒවා අහ ඉන්නේව නෙවෙයි. අහලා තීරුම් අරගෙන ජීවිතයට ගලපගෙන තමන් සමාජයට මුහුණ දෙන ආකාරයක් මේක තියෙනවා. එතකොට සම්බුදු පියාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා මේ රාමෝ කියනවා. කියලා පංචශීලයේ කියන එක ලෝකේ හැමදාම තිබුණා. හැමදාමත් තිබුණා. සම්බුදු පියාණන් පහළ වෙන්නේ ඉස්සෙල්ලා පංචශීලය, අට්ටංග සීලය, නවාංග උපෝස් සීලය ඔය දේවල් ඒ කාලේ තිබුණා. සම්බුදු පියාණන් ඒවටම නව අරුතක් දීලා ගැඹුරු කාරණාවක් විස්තර කරනවා. ඒ තමයි මේ සෑම කෙනෙක් ගිහි ගෙදර වාසය කරන යම් කිසි පුද්ගලයෙක් මෙන්න මේ තුල පිහිටාගෙන ඉන්න ඕන. එතකොට තමයි කල්යාණ මිත්‍රයෝ තීරුම් අරගන්න හැකියාව තියෙන්නේ. ඊට පස්සේ කියනවා නුඹට මේ හිරියොතප්ප දෙක තියෙන කෙනාට ගැඹුරු දෙයක් තීරුම් අරගන්න වටපිටාව තියෙනවා. ඊට පස්සේ කියනවා පංචශීලය. පංචශීලය කැඩුවොත් මොකද සිදු වෙන්නේ? පංචශීලය කැඩුණොත් මොකද සිදු වෙන්නේ? සම්බුදු පියාණන් වහන්සේ මේක චූලකම්ම විභංග සූත්‍රයේ ආරම්භ වෙනනෝ පානාතිපාති හෝති ලුද්දෝ ලෝහිත පානි හත පහතේ නිවික්තු වදයා පන්නෝ සබ්බ පාන භූතේසු එවං සමත්තේන සමාදින්නෙන කායස වේදා පරම්මරණ අපාය දුග්ගති මිනිපාත නිරයන් උප්පජ්ජති. ප්‍රාණඝාතය කරන පුද්ගලයා දිගින් දිගටම මේක නවත්තන්න නැතුව දිගටම කරන් ගියොත් මරණින් මත්තේ භයානක අපාය වල උපදින්න සිද්ධ වෙනවා කියනවා. ඊට පස්සේ කියනවා නෝචේ කායස වේදා පරම්මරණ අපාය දුග්ගති මිනිපාතං නිරයන් උප්පජ්ජති සචේ මනුස්සත්තං ආගච්ඡති යත්ත යත්ත පච්චායති අපායකෝ හෝති. මරණයටපත් වෙලා අපාය උපදින්න නැතුව මොනවා හරි හේතුවකට මනුස්ස ලෝකයට ආවොත් උපදින සෑම තැනකදීම ඔහුට ඒ ජීවිතයේ පරමාවුෂ ජීවත් වෙන්න බෑ. අපායකෝ හෝති. ඊට පස්සේ ඔන්නෝක නිසා තමයි ප්‍රාණඝාත කරන්න එපා කියන්නේ. ප්‍රාණඝාත කරන්න එපා කියන්නේ ওই වගේ පංචශීලයේ පිළිබඳව සම්පූර්ණව විග්‍රහයක්. මේක තීරුම් අරගන්න තු මොනතරම් සමාදන් වුණත් වැඩක් නැහැ. අපි කියමු මත් ද්‍රව්‍ය කියලා. මත් ද්‍රව්‍ය මොන ආකාර දෙයක් වුණත් පාවිච්චි කරොත් ඒක වැරද්දක් කියන එක ලෝකේ හැමදාම ප්‍රචලිතව සමාජයෙන් ගරහන එකක්. අද ඒවට නීතියානුකූලව කියන්නේ පදනමක් දීලා සමාජ ගත කරලා ඉහළ පෙළේ අය භාවිතා කරන විදිහට ලොකු සමාජ උපවත් කිරීමක් කරලා තමයි දැන් ඕව බොහොම අර හිරියොතප්පදක ඇත්තෙම නැහැ. එතකොට මත් ද්‍රව්‍ය පාවිච්චි කරොත් මොකද්ද සිදු වෙන්නේ? සමාදන් වුණාට වැඩක් නෑ මේක. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට වෙන්නේ අපි ඔක්කොම මිනිස්සු උපදින්නේ මව් කුසින්නේ. මව් කුසේ උපදිනකොට කලල අවස්ථාවට බීජ අවස්ථාව බැහැගත්තට පස්සේ සත්ත්ව බීජය දැන් ආවා.
දැන් ඊට අනුකූලව අර පෙර කරපු ගති ශක්තියක් අරක තියෙනවා. ඊට අනුකූලව සබහා ධර්ම නියාමයකින් අරක අර ශාරීරියේ මනුස්ස කූඩුවක් නම් මනුස්ස කුසක් නම් අර මනුස්ස කුස තුල අර කලලේ බීජ අවස්ථාවකින් සැකසෙන්න ගන්නවා. ශරීර කූඩුව මොලෙත් එක්ක සැකසিলা ඊට පස්සේ S2 කන් දෙක නාසය දිව මේ ආයතන පිහිටනවා. ඒව නිර්මාණය වෙලා පරිපූර්ණ වුණාට පස්සේ එළියට බිහි කරන කාල සීමාව තීරණය කරන්නේ සබාධමයි. මේ සබාධමයි සකසන්නේ මේක අර පෙර කරපු පුණ්‍ය පාප ශක්තිය අනුකූලව තමයි ඇහි ක්‍රියාකාරීත්වය ඇති කරවන්නේ. තමන්ගේ මේ ජීවිත කාලේ හොඳට පෙනීමේ ශක්තිය ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වන තමන්ට බොහොම නිරෝගී S2ක් ඇහිමේ නිරෝගී කන් දෙකක් මේ ආයතන 6 බොහොම නිරෝගී නම් ඒක ලැබිලා තියෙන තමන් පෙර ජීවිතයක සීලයක් රැකලා බොහොම පුණ්‍යවන්ත ජීවිතයක් පිනක් කරලා යහපත් ජීවිතයක් ගත කරපු නිසා එතකොට මේ පෙර පිනට ලැබිච්ච තමන්ගේ ආයතන ටික සබාධමෙන් නිවැරදි ආකාරයෙන් සාධාරණ විදියට පිනට අනුකූලව සකසලා තියෙනවා මං අසාධාරණ විදියට ඒකට හානියක් කරනවා උමතු හැඟීමට ගිහිල්ලා වැරදි ආස්වාදයට ගිහිල්ලා අර හිරියොතප්ප දෙක තේරුම් ගන්න බැරි සමාජයට ගිහිල්ලා අසත්පුරුෂ සමාජයට ගිහිල්ලා පාපකාරී සමාජයට ගිහිල්ලා අර දේවල් පාවිච්චි කරාට පස්සේ ඒ මොහොතේ දිගින් දිගට භාවිතා කිරීම හේතු කොට සබාධම විසින් නිර්මාණය කරපු මේ ක්‍රියාවලිය තුළ පොඩි සිවුම් ස්නායු පද්ධති තියෙනවා. මේවට හානි වෙන්න ගන්නවා. ඇහෙන් එන දෙයට මොළේ සම්බන්ධ කරන ශක්තිය වලට හානි වුණාට පස්සේ ඒ කෙනාට බුද්ධිය හීන වෙන්න ගන්නවා. පෙනීමේ ශක්තිය හීන වෙන්න ගන්නවා. ඊට පස්සේ බුද්ධිය හීනනකොට ඇහි සබාධමෙන් නිර්මාණය වෙච්ච කාලයට අනුකූලව පෙනීම පවතින්නේ නැහැ. ඊට පස්සේ ඥානවන්තව ක්‍රියා කරන මොළේ ශක්තිය හීන වෙන්න ගන්නවා. ඊට පස්සේ මේ කෙනා දුර්වල ස්වභාවයෙන් ගිහිල්ලා මරණාසන්න මොහොතේදී අර ශක්තිය හීන වෙනකොට ඊළඟ උත්පත්තිය සිදු වෙන්නේ අර ගතියට. Taman ඥානවන්තව ඉපදිලා එතනින් ඇවිල්ලා මහා පාපයක් කරගෙන Taman විනාශ කරගෙන ගිහිල්ලා පෙර පිනට ලැබිච්ච මන ආයතන 6 විනාශ කරගෙන ඒ ශක්තියෙන් ගති ශක්තියක් එන්නේ පාපයට බර වෙලා මව කුසේ බහ ගන්නකොට ඒ ගතිය තමයි ඊළඟ ආයතන 6 ඒ කියන්නේ අර ඊළඟ උත්පත්ති ඒ කියන්නේ නිර්මාණය වෙන්නේ නිර්මාණ වුණාට පස්සේ ඒකේ සමහර විට අන්ධයි සමහර විට අඥානයි සමහර විට අර කියනෝනේ කිලතොළු අංග විකලයි දැන් මේකට බෙහෙත් තියෙනවනේ තමන් කරගත්ත හානියක් මේ තියෙන්නේ එතකොට දැන් අද බහුතරයක් සාමාන්‍යයෙන් නෙවෙයි මේ අද සමාජයේ බරපතලයි ගොඩක් අපාගත වෙනවා මුළු සමස්ත සමාජෙම උගත් නූගත් කියන සමාජයේ ඔක්කොටම මේ හානිය වෙනවා ඒක මිනිස්සු හිතන්නේ නෑ මාරාවේශයකට ගිහිල්ලා පැවිදි ගිහි දෙපැත්තෙම ලොකු විනාශයක් කරගන්නවා ඒ හන්ද මේක හොන් තේරුම් ගන්න. ඒ කියන්නේ පංචශීලය සමාදන් වෙන එකක් නෙවෙයි. ඒව අර්ථකථන තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට බය ඇති කර ගන්න ඕන. තමන් ඒක පිහිටා ඉන්නකොට අනිත් අයගේ දිහා බලනකොට පාපයට බරලා නම් ආදීනව පේනවා. ඊට පස්සේ අපිට නිතරම පේන මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ පාපයට බර වෙලා ගහමරා ගන්නෝ කියලා ගෙවල් වල යනවා. අපිට පේනවා මේ. එහෙම දැකලවක්වත් තාම සමාජයේ හැදෙන්නේ නැහැ. අපරාධයක්. ඒ හන්දා ඔන්න ඔය ටික දැන් ওই මං කිව්වේ කාරණා දෙකක ඔය වගේ තමයි මේ මහා විස්තරයක් තියෙනවා. එතකොට ඔය කිව්වේ එකින් එක කතා කරන්න ගියොත් ලොකු කාලයක් යනවා. මේක සම්බුදු පියාණන් වහන්සේ කාරණා ටික හකුලවාම කියනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාම චේතයිත්වා කම්මං කරෝති කාය වාචා මනසාය. මෙන්න මේ කාරණාව තේරෙන්නේ හිරියොතප්ප දෙක තුල පිහිටා ඉන්න කෙනාට. මේ තමයි ශ්‍රද්ධාව මූලික ශ්‍රද්ධාව ඉන්න කෙනාට. ඊට පස්සේ මෙන්න මේ ස්වභාවයෙන් මේ ශ්‍රද්ධාවට කියන අමූලිකා කියලා. අමූලිකා කියලා කියන්නේ පව පින පිළිබඳව විශ්වාසය තියෙනවා. පාපයට පිනට අනුකූලව සුගතිය උපදින ස්වභාවයේ විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒක පාපයට බර වෙන මොහොතේ निराකරණය කර ගැනීමට ගැඹුරු අවබෝධයක් නැහැ. ඒ හන්ද කියන අමූලිකා කියලා. සම්බුදු පියාණන් වහන්සේ මෙතන දේශනා කරන ආකාර ගති කියලා. ඒ කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. අදහසක් ඇතුවයි ක්‍රියාවක් වෙන්නේ. අදහසක් ඇතුවයි ක්‍රියාවක් වීම සිදු වෙන්නේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති. ඒ අදහසට අනුවයි ක්‍රියාව කරන්නේ.
අදහසක් ඇතුවයි ක්‍රියාවක් වෙන්නේ. අදහසට අනුවයි ක්‍රියාව කරන්නේ. කාය වාචා මනසයි. එතකොට මෙතන අදහස යෙදුනේද අදහසට අනුකූලව තමයි විතක්කෙත්වා විචාරෙත්වා පච්චා වාචං බින්දති වචී සංකාරා. අදහසට අනුකූලව ඒ කියන්නේ චේතනාවට අනුකූලව අදහස යෙදිලා අදහස තමයි වචනේ එලි කරන්නේ. එතකොට වචනේ ලෝභ දේශ දෙකට බුදු පාපයට බර වෙලා නම් වචන පිරිසුදු වීමෙන් කතා කරන්න බෑ. අපිරිසුදුයි. ඊට පස්සේ ඒ දෙතන අපිරිසුදු නම් ක්‍රියාවත් අපිරිසුදුයි. ඒක චේතනා හම්බික්කවේ කම්මමද. මේක පරයායාත්මකයි. හැම පැත්තටම මේ චේතනාව කියන එක හැම පැත්තටම යනවා. අපිට දැන් මෙතන ඉඳලා තවත් දෙයක් කරන්න ගියාට පස්සේ ඒ ක්‍රියාවට චේතනාවක් ඕන. මට මෙතන ඉඳලා අතෙන්ට යන්න පරසක් ඕන. මේ කකුල අමාරුවක් අපහසුවක් දැනෙනවා. මේක දිග හරි ගන්න ඕන. ඒකත් මේක පරයායක්. අදහසක් ඕන. අදහසක් නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අර වගේ පාපයෙන් කතා කරන්න, පාපයට බර වෙලා ක්‍රියා කරන්න අදහසක් ඕන. අදහස නැතුව කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒකයි සම්බුදු පෙරණ කියන්නේ. ඔබ මෙන්න මේ පරයායේ මූලය දැනගත්තොතින් සෑම දෙයකම මූලය දැනගත්තොතින් නුඹේ ක්‍රියාව පාලනය කරන්න හැකියාවක් තියෙනවා. මූලය දැනගන්න නැතුව ක්‍රියාව පාලනය කරන්න ගියාට ක්‍රියාව තුලින් ආරක්ෂා කරනවා. හරියට තුවාලේ මතු පිටින් සුද්ධ කරන මතු පිටින් බෙහෙත් දාන සුද්ධ කරන්නේ නැතුව අභ්‍යන්තරේ කුණු වෙන්න ගන්නවා. ඒ වගේ අභ්‍යන්තරෙම සුද්ධ වීමක් වෙනවා. මේකට තමයි ආකාරවතී කියලා. ආකාරවතී ශ්‍රද්ධාවට එන්න නම් අමූලිකාවේ මුලින් ඉන්න ඕන. හිතොත්ප දෙක පිළිබඳව පාපයට බය තියෙන්න ඕන. කල්යාණ මිත්‍රයන්ට තමන්ගේ දෝෂ දැක්කොත් අප්‍රිය කරනවා. ඒක ලැජ්ජාවක් තියෙනවා. ඔන්න ඔය දෙක ශක්තිමත් වෙලා ඉන්න කෙනාට සම්බුදු පියාණන් කියන මෙන්න මේ දහම හරියටම අහගන්න පුළුවන්. අර ඒක දෙක පිහිටා ඉන්න හන්ද මෙයාට හැම මොහොත පාපෙන් මිදෙන උමනාවක් තියෙනවා. අන්න කාරණාව තේරුම් අරගන්න මනසේ අදහස යෙදෙනවා. උමනාව යෙදෙනවා. උමනාව යෙදුන පස්සේ අර තේරුම් ගැනීමට හැකියාවක් ඇති වෙනවා. මෙන්න මේ ස්වභාවයෙන් කියනවා දැන් යම් කිසි පුද්ගලයෙක් පිළිබඳව තවත් පුද්ගලයෙකුට එකපාරට දකින්නකොට අමනාපයක් නැහැ. අමනාපයක් තා පුද්ගලයෙකුට නැහැ. ඒ දකින්න අවස්ථාවේදී ඒ දැකලා ඉවර වෙලා ඒ පුද්ගලයා කෙරෙහි මොන හරි හේතුවකින් අමනාපයක් ඇති කරගත්තොත් ඊට පස්සේ ආපහු ඒ පුද්ගලයා පේනකොට ඒ පුද්ගලයා ගැන කතා කරනකොට හිතනකොට අර අමනාප චේතනාවෙන් තමයි හැඟීම් ඇති වෙන්නේ. දැන් මේ කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙවෙයි. අපි ජීවත් වෙනකොට අපේ රටාව මේ කියන්නේ මේ සම්බුදු පියාණන් හසේ පිළි කරන්නේ අපේ ජීවන රටාව. අන්න ඒක පෙළ ගස්සනවා හරියට කඩ ගස්සනවා. නුඹ සුගතියට ආවා නම් සුගති මනස මනුස්ස උසස් මනසක් තියෙන. උසස් මනස ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. නුඹේ මනස දුර්වල නොවතින් අගති මනස ඒක උසස් නෑ. පහත් මනසක්. ඒ පහත් ස්වභාවයට ගතිය හැදෙනවා. නුඹට ඒ එවැනි මනසකින් තමයි උපදින්න වෙන්නේ. ඒ හන්ද ගති හරියට සකස් කරගත්තොතින් හරි ගති වරද්ද ගත්තොතින් ආපහු සුගතියට එන්නත් බෑ. සුගති සැනසීම ලබන්නත් බෑ. සසර ගමන නිමා කරන මේ දුකින් මිදෙන්නත් බෑ. ඔන්න ඒ කාරණාවක් තියෙනවා. ඒ හන්ද අපි මෙන්න මේක තේරුම් අරගන්න ඕනේ. ඔන්න ඔය ආකාරයෙන් අදහස තේරුම් ගත්තට පස්සේ අර විදියට අර පුද්ගලයා පිළිබඳව අමනාපය තියෙනකොට ඒ පුද්ගලයා පිළිබඳව දකින්නකොට ඇහෙනකොට හිතනකොට අමනාපයක්මයි එන්නේ. අර යම් දවසක අර අදහස අතහැරගත්තද ඒ පුද්ගලයා ආපහු පේනකොට ඒ පිළිබඳව කතා කරනකොට හිතනකොට අමනාපයක් නැහැ. එහෙනම් මේ චේතනාව තමයි අපේ හැඟීම් ඇති කරලා පරිබාහිරට වචනින් ක්‍රියාවෙන් ක්‍රියා කරන්න යන්නේ. මේක පාලනය කරගත්තේ නැත්නම් මේක සිදු වෙන්නේ නැහැ. මං කියන්නේ පැහැදිලි දෙයක් ඇත්ත. මම අර ගිය සැරේ කතා කරේ ඔතන. එතකොට සම්බුදු පියාණන් වහන්සේ මෙතන ලෝකෙට හෙළි කරන්නේ ඔන්න ඔතන මේකට කියන ආකාරවති අගමුල පැහැදිලි කරනවා. මෙහෙම කියලා තමයි කියන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුත්තේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං ඒති චක්කං වහතෝ පදං. අර විදියටමයි අදහස රක්ත ගත්තද වචන වැරදි වචනත් වැරදි ක්‍රියාවත් වැරදි මේ පංච දුෂ්චරිතම යනවා. ඊපො හැටියම තතෝනං දුක්ඛමං ඒති චක්කං වහතෝ පද. ඒක ඒ මොහොතේ පීඩාකාරී ස්වභාවයෙන් ඉඳලා මරණින් මත්තේ අපායට වැටෙනවා. අපාගත වුණාට පස්සේ හේතුව කියනෝ චක්කං අවහතෝ පදං. හරකගේ කරේ බැඳලා තියෙන කරත්තේ සතා ගමන් කරන හැම ඉරියව්වකටම අර විහිස පීඩාව වෙනවා. ඒ සතාට ඒකෙන් ගැලවෙන්න බෑ බැඳීම හන්දා.
අදහසින් බැඳුනද ක්‍රියාව වචනේ ක්‍රියාව පිට වුණාද හේතුව ඵලය සකස් වුණාද විපාකයෙන් ගැලවෙන්න බෑ. අදහස නිසා තමයි උනේ. එතකොට කරත්තෙට උපමා කරනවා අර සංසාර තමන් කරපු පාපයට එන විපාකයේ එන ආකාරය දුක්ඛිත භාවය. අනිත් පැත්තෙන් කියන මනෝ කුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝන සුඛමං වේති ඡායාව අනපායනි. මෙතන පෙන්නනෝ මනෝ කුබ්බංගමා ධම්මා මනස මූලික වෙලා අරමුණු කරගෙන ඒ අරමුණු උනාට පස්සේ ගොඩනගෙන අදහස පාපයට බර නොවීද පසන්නේන ලෝභ දේශ දෙක පාපයට බය වෙලා නැහැ. අන්න ඊට අනුකූලව වාසතිවා කරෝතිවා කතා කරන්නේද ක්‍රියා කරන්නේද තතුණ සුඛමං වේති. ඒක ඒ මොහොතේ පීඩාකාරී ස්වභාවයක් නෑ. මරණින් මත්තේ සුගති උත්පත්ති වලට හේතු වෙනවා. ඡායාව අනපායනි. තමන්ගේ හේවණැල්ල පිටුපසින් එන්නාසේ හේවණැල්ල එනකොට බරක් නෑ. හේවණැල්ල තමන්ගේ පිටුපස ආලෝකේ හරහා හේවණැල්ල එනකොට බර පීඩාවක් නෑ. කරත්තේ මහා පීඩාකාරී. මෙන්න මේ උපමාව කරන් පෙන්නනවා. තමන් කරන යහපත් දේ ඵල විපාක තමන්ට බොහෝ පහසුවෙන් සැපේ විපාක පිණිස පිටුපස එනෝ. තමන් කරන අයහපත ඵල විපාක බොහොම දුක්ඛිත භාවය හේතු කොටගෙන පිටුපස එනෝ. මේක නවත්තන්න බෑ. මේක සාස්වරයට මල් පූජා කරාද, පිරිකර පූජා කරාද, පංචශීලය සමාදන් වුණාද හරියන්නේ නැහැ. අදහස පාලනය කරගන්න නැතුව සම්බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පරිනිබ්බාන මංචකයේදී කියනවා ආනන්ද නුඹට පේනවද මේ තථාගතයන් වහන්සේගේ අවසාන මොහොතේ මේ කරන පුද පූජාව? එහෙමයි ස්වාමීනි. ආනන්ද සම්බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නේ ඕකට නෙවෙයි. ආනන්ද මේ මුලා සහගත අන්ධකාරයේ දුක්ඛිත භාවයේ වැටෙමින් අපායගත වෙන සත්‍යයට අපායේ මිදලා සුගතිය යන මඟ හෙලි කරන්න. මේ සසර ගමන අප්‍රමාණ දුක්ඛිත භාවයට වැටෙන සත්‍යයට මේ සසර ගමන නිමා කරන්න මඟ හෙලි කරන්න. මේක තේරුම් අරගත්තේද අන්න සම්බුදු පියාණන් වහන්සේ නියම ගරු බුහුමන. ඒක තමයි වන්දනාව. එතනින් බැහැර මොන ගරු බුහුමන කරත් ආනන්ද නියම පූජාව නෙවෙයි කියලා කියනවා. හැබැයි ඉතින් මේ කරන පූජාවල් අයහපතක් වෙන්නේ නැහැ. ඒක යම් යහපතක් තියෙනවා. යහපත තිබුණට සම්බුදු පියාණන් වහන්සේ කියනවා ඔය පුණ්‍ය ක්‍රියාව කරන මොහොතේ චිත්ත ප්‍රීතියක් තියෙනවා. මේ මොහොතේ මරණ සුගතියට යනවා. හැබැයි නුඹ මරණ මොහොතේදී ඔක සිහිපත් වුන් නැත්තම් ඔය චෛත්‍ය වන්දනාවල් පුද පූජාවල් පහන් පූජාවල් අරව මෙහෙම. ඒකට එහෙම කරාට පස්සේ තමන්ගේ මනස හික්මන්නේ අර නිකන් ආටෝපෙට හැම දෙයක්ම කරගෙන යනවා. ඒක හරියන්නේ නැහැ. ඒක නිකන් මූණිච්චාවට තමන්ගේ මනස රවට්ටගෙන තමන්ගේ පාප කුණු ගතිය එහෙම තියාගෙන අනිත් දේවල් වලින් කාගෙන් දෙවියකින් හරි කාගෙන් හරි මොන හරි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක තමයි අන්ධ භූත ස්වභාවය. අර ගාතාවක් කියනෝනේ අන්ධ භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති. මේකෙ පෙන්නනෝ මේ අන්ධ භූතෝ මේ ලෝක ස්වභාවය සත්‍යයට තේරෙන්නේ නැහැ. අන්ධ භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත මේ යථා ස්වභාවය තේරුම් අරගෙන තනු කෙත්ත විපස්සති අවබෝධයෙන් දැකලා සකුන්තෝ ජාල මුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති. කියන්නේ කුරුළු වැද්දේ කුරුල්ලන්ට උගුලක් අටවනෝ. ඒ කියන්නේ දැල් උගුලක් අටවලා ජලයට අහු වෙන කුරුල්ලන්ගෙන් අති සුළු පිරිසයි අතහැරලා යන්නේ. අන්න ඒ වගේ මේ පාපකාරී සමාජයට ගොටු වෙලා පාපයට බර වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් ඒක දැකලා තීරුම් අරගෙන එතනින් ගැලවිලා සුගතියට යන්නේ අල්ප පිරිසක් තියෙනවා. ඇයි ඒකට හේතුව මිනිස්සු හැම වෙලාවෙම මේ මොහොතේ සුවය, මේ මොහොතේ සැහැල්ලුව, මේ මොහොතේ පහසුව හොයනවා. තමන් මේ ඇවිල්ලින්න සුගති භූමියට ආවේ කොහොමද? ඒක හොයන්නේ නැහැ. ඒක ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ කුණු කොට දැන් මේකේ මල මුත්‍රා පහ වෙන බව හොදාකාරව තේරෙනවද? උදේ නැගිට හැටි මොකද කරන්නේ? මේ කුණු ශරීරය හොදමින් පිරිසුදු කරමින් මේක නඩත්තු කරන්න මහා කාලයක් වැය කරනවා. එහෙම කුණු වැగిරෙන ශරීරයක් තියාගෙන ඒක වාත්තම් කරගෙන ඒක පහසුවෙන් තියන්න විහිසෙනෝ. අර මේ ශරීරය කුණු ශරීරය බව සම්බුදු පියාණන් වහන්සේ කියන මේක අර ඒක මාගන්ධියට කියනවනේ උඹේ ශරීරය ගු හැලියක් කියලා. දැන් මේක සම්බුදු පියාණන් මේ ඉච්ඡා නීච කරනවා මේ.
මලගුණක් මේක. ඇයි මේ තේජෝ වායෝ දෙක පණ ගැන්නේ ක්‍රියා කරන තේජෝ වායෝ දෙකේ උණුසුමයි වාතයයි. ওই දෙක අතහැරිච්ච හැටි. මේ සැරව වෙනවා. මස කුණු වෙන්න ගන්නවා. එහෙම ශරීරයක් මේක. මේක නවත්තන්න බෑ. මේක ආවුෂයක් ගෙවෙනවා. මේක සැකසලා තියෙන ස්වභාවික ආවුෂයක් මත ආවුෂයක් ගෙවෙනවා. ආවුෂයක් ගෙවෙනකොට ශක්තිය හීන වෙනවා. ශක්තිය හීනකොට කාලයක් ගියට පස්සේ අඩපණ වෙනවා. අඩපණ වෙනවා කියන්නේ ආහාර දිනව ගන්න බෑ. ඒකේ ලේ ධාතු නිර්මාණය වීමක් සිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ අර ශක්තිමත් කලින් වගේ ජවන ශක්තිය ලේ ධාතුව අරන් කියන ශරීරය පෝෂණය කිරීම ශක්තිය නැහැ. ඒ හන්ද ඇටකටු දිරන්න ගන්නවා, ඇට මිදුළු දිරන් ඒ කියන්නේ දිය වෙන්න ගන්නවා. මාස මෝරන්න ගන්නවා, හැම මෝරන්න ගන්නවා, බියලි වෙනවා සිවිය. මේ ඔක්කොම දිරලා යනවා. ඊට පස්සේ අන්තිමට මේ තේජෝ ආවෝදෙක අතහැරී යනවා. මරණය කියන්නේ ඕකට. එහෙම ශරීරයක් වාත්තම් කරගෙන මේ අපි දඟලනවා. අර මේ මුළු ලෝකම යනවා. අඟහරු ලෝකෙට යන්න හදනවා. එහෙනම් මේ දැන් මේ තියෙන ටික තේරුම් ගන්න බෑ. අපේ නිදහනේ තියෙන්නේ අපේ ළඟ. අපි මේ කුණු කොට වාත්තම් කරගෙන ඉන්න දැන් මම උදේ පින්දපාත යනකොට මේ ඉතින් බහිනකොට කල්පනා කරනවා මේ ශරීරය නරත්තු කරන්න මොනතරම් වෙහෙසෙන්න ඕනද? පයින් ඇවිදින්න ඕන. ගියක් ගන්න. මේක හිඟා කෑමක් නේ. එතකොට මංගා කන්නේ ලෝක මිනිස්සුන්ට යහපතක් වෙනස. එතකොට මේක මහ උත්තම දෙයක්. සම්බුදු පියාණන් වහන්සේ කියනවා මහණෙනි අනුන්ගෙන් ඉල්ල ගන්න දේ බොහොම ලෝකේ බැනුමක් ඒක. අපහසයක්. අනුන්ගෙන් හිඟා ගන්න එක. හැබැයි තථාගත ශ්‍රාවකයෝ ලෝකේ මේක නිගමනයේ පින්ඩපාත යන්නේ ලෝකයට යහපත පිණිසයි. ඒ හන්දා සීලය මුල් කොටගෙන අවබෝධයෙන් යම් කෙනෙක් ඉන්නකොට ඔහුට දෙන ඇල්ලතුරු ගුණක් පවා මහත්ඵලයි මහානිසංසය ලෝකේ තේරුම් ගන්න යන්නේ. ඔන්න ඔය නිසා කියනෝ නුඹලා ඒකයි සම්බුදු පියාණන්ගේ භික්ෂුන් වහන්සේලා කියන්නේ නුඹලා ලිහිල් වෙන්න එපා. නුඹලා බහුභාණ්ඩික වෙන්න එපා. නුඹලා මහෙච්ච වෙන්න එපා. තම මොහොතකම තමන්ගේ රාමුව තේරුම් ගන්න, අල්පෙච්ඡතාවය තුල පිහිටන්න. තමන්ගේ සීමාව තේරුම් ගන්න. පාපයට බර වෙන්න එපා. ඒ හන්දා භික්ෂුන් වහන්සේලා කියන අල්පෙච්ඡ ජීවිතේ පින්ඩපාතේ අතහරින්න එපා. ආරණ්‍යගත ජීවිතේ අතහරින්න එපා. පාංශුකුළු චීවරේ අතහරින්න එපා. මෙහෙම ඊට පස්සේ නුඹ මේ කය පහසුවම නිතරම හිතන්න යන්න එපා. ඇයි මේ නුඹ මේ කය නිසා මැරිලා සත්තුන්ට ගොදුරු වෙච්ච අවස්ථාවල් කොච්චරද? ඊට පස්සේ ගස් වලින් ගල් වලින් තැරිලා ගස් වලින් වැටිලා ගල් වලට අහු වෙලා තැරිලා මැරිලා පස් වලට යට වෙලා මරිච්ච වාර අපි දන්නේ නැහැ සසර ගමනේදී. එහෙනම් මේ කූඩුව නිසා කොච්චර දුක්ද? එහෙනම් මේ දැන් මේක අල්ලන් ඉන්න එපා. මේක ස්වභාවය තේරුම් අරගන්න. එහෙනම් මේකට පහසුව දීලා නුඹට මේකට පහසුව හොයන්න ගියොත් උඹට කවදාකවත් මේ දුකෙන් මිදෙන්න බෑ. ඒ හන්ද අපිට මුලින්ම කියන්නේ මේ ගිහි අයට කපාඩෝ කියන්නේ නැත්තේ ඔහුට ඒකම තේරුම් ගන්න බෑ. විචුණාහලා කියන නුඹලාගේ හැසිරීම නුඹලාගේ ප්‍රතිපත්තිය නුඹලාගේ අනුගමනය අන්නයට ආදර්ශයක් වෙනවා. ඊට පස්සේ ඒ මිනිස්සුත් ඒකට හිතන්න ගන්නවා. නුඹලා ලිහිල්නෝතින් මුළු ලෝකෙටම වරද්දගත්ත අවබෝධය වරද්දගත්ත අදහස දෙවියන් සහිත ලෝකයට මහානි කරනවා කියනවා. මේක ලේසි කාරණාවක් නෙවෙයි. ඒ හන්ද අපි මේක තේරුම් ගන්න ඕනේ. ඒ හන්ද ඒකයි සම්බුදු පියාණන්සේ කායනුපස්සනාවෙන් ආනාපානය කියන්නේ කායික ක්‍රියාවලියක්. ඒකට අවධානය යොමු කරලා පරිබාහිර ලෝකෙන් මනස තැම්පත් කරගෙන ඒ තැම්පත් මනසින්ම කය ස්වභාවය සිහිපත් කරනවා. මොකද්ද මේකේ මල මුත්‍රා පිට වෙන ශරීරයක් මේක. කබ කඳුළු කෙලසේම සොටු මේ ටික හොඳ තේරුම් ගන්නවා. ඊට පස්සේ මේක නිර්මාණය වෙලා තියෙන යටකටු මස්තේ නහරවල් වලින්. ඊට පස්සේ මේක ධාතු කොටස් 4කට බෙදා දක්වනවා. ඊට පස්සේ මරණයටපත් වෙලා නව ආකාරයකින් මරණය විනා ඒ කියන්නේ මල ශරීරය වෙනස් යන ආකාරය අරන් පෙන්නනවා. කුණු වෙලා දී වෙලා මහ පොළොවට පස් වෙලා යනවා. මේ ශරීරය ගැනම තමයි කතා කරන්නේ. එහෙනම් මේක නුඹට කවදාකවත් නිරෝගීව තියාගන්නත් බෑ. හැමදාම තියාගන්නත් බෑ. නුඹට උද්දාමෙන් ඉන්නත් බෑ. කවදා නමුත් නුඹට මේ මොහොත සැපෙන් ඉන්න පහසුයි කියන මොහොත ඊළඟ මහා දුකක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ සසර ගමනේ අපි යනකොට විපාක ටික. ඒ හන්දා ඔය මම ඔයත්තන්ට ගැඹුරෙන් කතා කරන්න තු මේ ටික සරල වශයෙන් කතා කරේ මේක තීරුම් ගන්න නැතුව අපේ ජීවිතේ ගොඩනගා ගන්න බෑ. ආටෝප ජීවිතයට හිරවලා ජීවත් වෙන්න බෑ. ඒ හන්දා අර මූලික නියාමය තමයි අදහසට අනුකූලවයි ක්‍රියාව වෙන එක තේරුම් ගන්න ඕන. එතකොට මේක අනිවාර්යයෙන්ම අපි තේරුම් ගත යුතු එකක්. එතකොට සම්බුදු පියාණන් වහන්සේ මේ ක්‍රියාව මුල් කොටගෙන
තමයි අද මේ සමාජයේ සම්බුදු පෙන පහළ වෙන ඉස්සෙල්ලා සීලය ගැන කතා කරන්නේ. සම්බුදු පියාණන්සේ කියනවා ඔය සංවර භාවය තුල පිහිටන සීලය සම්බුදු පියාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා පාපයට බර නොවි ඉන්න සීලයක් ගැන කතා කරනවා. ඒ තමයි සීලබ්බත පරාමාසයක් ගැන. ඒ සීලබ්බත පරාමාසාව ආකාර දෙකක්. සීලබ්බත පරාමාසාව ආකාර දෙකක්. ආකාර දෙකක් කියලා කියන්නේ එකක් තියෙනවා මිච්ඡා වත තියෙනවා. ගෝවත දැන් කියන අචේලක. ඊට පස්සේ ජටිල. ඊට පස්සේ පරිබ්බාජක. ඊට පස්සේ තිත්තක කියලා. මෙන්න මේ කොටස් හතරක් ඉන්නවා මේ නිවන් දකින්න බලාපොරොත්තු මේ සසර ගමන නිමා කරන බලාපොරොත්තුෙන් අපායෙන් ගැලන බලාපොරොත්තුෙන් මිච්ඡා වත ආරක්ෂා කරමින් ඉන්නවා. මේකට කියනවා මිච්ඡා සීලබ්බත කියලා. අචේලක කියන්නේ ඒගොල්ලන් ඇඳුම් පරිශ්‍යාප කරනවා. අතහැරනවා. මේ කයට එහෙම වස්ත්‍ර පොරවන්නේ නැහැ. ඒකත් අයින් කරලා දානවා. ඒක සීලයක් විදියට අරගෙන යනවා. ඊට පස්සේ ජටිල කියන්නේ යථාවක් බඳගෙන දැන් අර මුස්ලිම් අය තොප්පියක් දාන තොප්පි දාන තෝ පල්ලියට ගිහින් අදහන්න බෑ. ඒක පාපයක් කියලා හිතන ඒගොල්ලෝ. ඒකට ඒක තමයි ඉහළ කියලා හිතන් ඉන්නේ. යටිල. ඊට පස්සේ තිත්තක කියලා කියනවා. තිත්ත කියලා කියන්නේ මේ ශරීරයට කටුක අමිහිරි අත්දැකීම් දෙනවා. ඒ ආහාර ප්‍රණීත ආහාර බලන්නේ නැහැ. අරගන්නේ නැහැ. පරිභෝග කරන්නේ නැහැ. ඊට පස්සේ ඇඳපොඩු පරිභෝග කරන්නේ නැහැ. ගල් ඒ කියන්නේ පක්තෙච්ච ගල් උඩ ඇතපෙනු ඔන්න වගේ බොහොම සල්ට අපහසුව දෙනවා. ඔන්න ඔය වගේ යම්නම් මිච්ඡා සිල්වත් ඒව සම්බුදු කෙනෙක් පරිස්සම් කරා. මේකෙන් කවදාකවත් එහෙම රකින්න ගියාට හරියන්නේ නැහැ. ඒක පාපයක්. ඒක තමන්ගේ මනස පාලනය කරන්න බෑ. ඒකෙන් දෝමනසයක් එන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් කියනවා ඒකට ප්‍රතිවිරුද්ධව තියෙන සීලබ්බතයක් තියෙනවා. ඒක යහපතක්. ඒ තමයි මෙන්න මේ අපි රකින ශික්ෂාපදටි. ඒකත් අරක මිච්ඡා සීලබ්බතය මේක ඇවිල්ලා ඊට වඩා යහපත්. ඒක රැක්කොත් ඒ රකින්න ටික හරියටම දිගටම රැකගෙන ගිහිල්ලා අවසාන මොහොතේ ඒ මනසේ සැහැල්ලුම තිබුණොත් අනිවාර්ය සුගතිය යනවා. අනිවාර්ය සුගතියට ගිහිල්ලා අර රැකපු සීලේ ඵල විපාක ඊළඟ උත්පත්තියෙන් හම්බ වෙනවා. මේකට කියු සීලබ්බතයක් කියලා. සම්බුදු පියාණන් වහන්සේ කියනවා මේ සීලය රකින්න එකක්. ඒ සීලයට අනුකූලව මනස පාලනය කරගෙන අරමුණක් නිමිත්තක් අරගෙන මනස එක තැනක පිහිටවා ගන්න. එහෙනම් සමාධියක් වෙනවා. වඩන එකක්. පඤ්ඤාවක් තියෙනවා. පඤ්ඤාවට අර්ථකථන අද ඒකත් දෝෂයක් තියෙනවා. සම්බුදු පියාණන් වහන්සේ කියනවා අථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ ওই සීලයට ගැඹුරු අර්ථයක් වෙනවා. ඒක රකින්න එකක් නෙවෙයි. ඒ සමාධිය වඩන එකක් නෙවෙයි. පඤ්ඤාව කොහෙන්වත් අහලා තේරුම් ගන්න එකක් නෙවෙයි. මහණනි සීල සමාධි පඤ්ඤා පිරිහෙන්නේ සීල සමාධි පඤ්ඤා පරිපූර්ණ වෙන්නේ එක අරමුණකදී එක අදහසකදී අදහස වැරදුනොත් සීල සමාධි පඤ්ඤා එතනම අතහැරී යනවා. අදහස निराකරණය වුණොත් එතනම සීල සමාධි පඤ්ඤා පරිපූර්ණ වෙනවා. ඒක කියන්නේ මේක වර්ණ සීලයක් නෙවෙයි. මේක රකින්න සීලයක් නෙවෙයි, වර්ණ සමාධියක් නෙවෙයි, පඤ්ඤාව කොහෙන්වත් ඇති කරගන්න එකක් නෙවෙයි. මෙතන තමයි සම්බුදු කරන්නේ කියන්නේ රාගය අරගෙන පෙන්නනවා. රාග දේශ දෙක. රාග චේතනාව හටගත්ත සැනින් අභ්‍යන්තර සම්බුදු පියාණන් වහන්සේ අරිය පරේෂණ කියලා කියන්නේ බාහිර අරමුණකට තමන්ගේ මනසට ගොඩනගෙන අදහස වහා තේරුම් අරගෙන ඒකේ ආදීනව හොදර විමසලා දකින්න කරගෙන අරිය පරේෂණ කියලා. ඒක උසස් පරේෂණයක්. ඒක අනිත් ලෝකේ සාමාන්‍යයෙන් යට කරන්න බෑ. සම්බුදු පියාණන් ශ්‍රාවකයෙකුට විතරමයි කරන්න හැක්කේ. ඒක ලෝකේ හැමදාම තියෙන්නේ නෑ. ඒ තරම්ම ගැඹුරු කාරණාවක් හන්ද මිනිසුන්ගේ අතින් අතහැරලා යනවා. ශ්‍රාවකයන්ගේ අතින්. එතකොට ඔන්න සීලමේ ඥාන මේකට කියන අරිය කාන්ත සීල කියලා. එතකොට මෙන්න මේ රාග චේතනාව තුළ තියෙන්නේ දැවීම, අසහන, වෙහෙස පීඩාකාරී අපහසුයක්. මම මේ කියන්නේ ඒකයි මම අර මුලින් කිව්වේ. දැන් තමයි මම අර කාරණා ටික පැහැදිලි කරලා දහම පෙළ ගස්සන්නේ මේ ටික පොඩින් අහගන්න ඕන. එතකොට රාගය කියන එක සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ දෙයක්. එතකොට ඒක කොහොමද තේරුම් ගන්න ඕන? හැබැයි මේක තමයි තමන්ගේ සුගතිය දුගතිය තීරණය කරන්නේ. තමන්ගේ සීල සමාධි ප්‍රඥා තීරණය කරන්නේ. ඔක තේරෙන්නේ නැහැ. සමුදු පහ ඒකයි මෙහෙම කියන්නේ මේක තේරුම් ගන්න ඕන. කොන සීලමේ ඥාන. මේ සීලය පිළිබඳව ඥානවන්ත භාවයක් ගැටහීමක් තියෙනවා. එහෙනම් ඒකට දකින්න තමයි අස්සාද ආදීනක දෙකක් පෙන්වනවා. මොකද්ද?
රාග චේතනාවට කොටු වුණොතින් රාගයට අනුකූලව ගොඩනගෙන හැඟීමෙන් ඒකට අරමුණු වෙච්ච අරමුණ ඔස්සේ දිගින් දිගටම යන ආස්වාදයේ නිසා අර හැඟීමට වහල් වෙලා ආස්වාද හැබැයි ඒකේ ආදීනව ආන්න එක තමයි සම්බුදු පෙර ආදීන ආකාර දෙකකට යනවා. එකක් තමයි ඒ මොහොතේ දුකක් ඉන්නේ. ඒ දුක තමයි අතනින් අරගෙන පෙන්නන්නේ රාග චේතනාවට කොටු උනේද දැවීම, අසහන, වෙහෙස, පීඩාවෙන් අපහසුව දුකටපත් වෙනවා. රාග චේතනාව තුළ අභ්‍යන්තරයේ තියෙන දැවීම, අසහන තමන්ගෙන් පොඩ්ඩක් ගලපලා බලන්නේ. රාග චේතනාව තුළ තියෙන දැවීම, අසහන, වෙහෙස, පීඩාව. ඊට පස්සේ දේශයක් තියෙන ඒකයි. දැවීම, අසහන, වෙහෙස, පීඩාවෙන් ඒ කායික මානසික අපහසුව දුක. කායික මානසික අපහසුව දුක. ඒ සම්බුදු පියාණන්සේ මෙතන සීලය කියලා කියන්නේ නිවීම පහසුව සැපයටයි අර මොහොතේ රාගයට කොටු වෙලා දැවීම අසහන වේස පීඩාවෙන් අපහසුවෙන් දුකින් ඉන්නව නම් එතන සීලය නැහැ. සම්බුදු පියාණන් සීලය කියලා කියන්නේ නිවීමට පහසුව සැපයටයි. රාග චේතනාව තුළ මනස පාපයට රසට කොටු වෙච්ච හන්ද දැවීම අසහන වේස පීඩා අපහසුව දුක එතන සීලය නැහැ. එතන සීලය නැත්තම් එතන දුක නම් අනිත් පැත්ත සතුටක් නැහැ. අන්න සතුටක් නැහැ දෝමනස්යක් තියෙන පාපකාරී අදහසකට කොටු වෙලා අඳුරුයි. මුලා සහගතයි. සමාධියක් නැහැ. මනස නිවහල් උපේක්ඛාව නැහැ. පඤ්ඤාව නැහැ. එහෙනම් මේ සීල සමාධි පඤ්ඤා පිරිහෙන්නේ උන්නු යාකාරයි. අදහසින් පිරිහෙන්නේ මේක. ඕක තේරුම් ගත්තේ නැත්නම් ඒකයි සම්බුදු පියාණන්සේ අතෙන්දි පෙන්නන්නේ මනෝ කුබ්බංගම කාරණාවෙන් අදහස නිරාකරණය කරගන්න හැකි නම් හරි ඒක බැරිනොතින් නුඹට සුගතියට යන්නත් බෑ. ඒ මොහොතේ සැපෙන් ඉන්නත් බෑ. ඔන්න ඔය ආකාරයෙන් රාග චේතනාව ආදීනව දැක්ක හැටියම මනසේ අර දැවීම අසහන වේස පීඩාවෙන් දැන් ඉන්නේ දුක් සහගත ස්වභාවයක. එතනම සතුටක් නැහැ. මනස නිවහල් උපේක්ඛාවෙන් භාවිතා කරන්නත් බෑ. එතනම සීලයක් ඒ මොහොතේම දුකට දෝමනසටපත් වෙලා සීල සමාධි ප්‍රඥා පිරිහිලා ඒ සීල සමාධි ප්‍රඥා පිරුණාට පස්සේ රාග චේතනාව තුළ තියෙන අපුඤ්ඤාභි සංකාරයක්. අර වෙහෙස පීඩාවෙන් තමයි අරමුණ පිළිබඳ උපකල්පන එන්නේ. වෙහෙස පීඩාවට කියන අපුඤ්ඤා කියලා. සැපේ සතුට නැති විදිහට තමයි පීඩාවෙන් තමයි උපකල්පන එන්නේ. අපුඤ්ඤාභි සංකාරේ ගතිය තමයි අගතිය. රාග දෝෂ මෝහ බය කියන අගතියට යනවා. අගති ගතිය සුගතියකට යන විදියක් නෑ. එහෙනම් දැන් රාගයට කොටු වෙච්ච කෙනා මරණයටපත් වෙනකොට මේ දැන් සුගතියට යන ශක්තිය හීන කරගෙන තමයි මරණයටපත් වෙන්නේ. ඒ ගතියෙන් සුගතිය ලෝකෙක උපදින්න බෑ. ඒ ගතිය අරගෙන යන්නේ පහත් പ്രേත තිරස්චින අපාගත උත්පත්තිකට යන්නේ. දැන් ඔන්න ඔය ආකාරයෙන් තමයි සම්බුදු පියාණන්සේ මෙතන ගම්බීර දහමක් මේක ලේසි නෑ. මේක අහන එක ලේසි නෑ. මේක තේරුම් ගන්න එක ලේසි කාරණා නෑ. බොහොම අවධානයෙන් අහලා තේරුම් ගන්න ඕන එක Tamanට ගලප ගන්න ඕන එක. ඒකයි මේ කාරණාව. එහෙනම් මෙතන Taman හොඳ ආකාරම තේරුම් ගන්න ඕන. මේක හොඳට ගවේෂණය කරන්න ඕන. තුවාලේ සුද්ධ කරලා පිරිසුදු කරොත් තමයි බෙහෙත් දැම්මොත් සුවපත් කරගන්න හැකියාව තියෙන්නේ. හැබැයි සුද්ධ කරනකොට අමාරුයි. වේදනාවක් තියෙනවා. එහෙනම් මේ අපිට අදහස නිරාකරණය කරගන්න ලොකු උත්සාහයක් ඕන. තමන්ගේ අබ්බැහි වෙච්ච ආස්වාද ලෝකෙන් ගැලවෙන්න ඕන. අකමැත්ත තියෙනවා. අකමැති වුණාට තමන්ට යහපත කරගන්න නම් ඒකෙන් අයින් වෙන්න ඕන. එතකොට උන්නු යාකාරයෙන් කියනකොට පස්සේ දේශරක් තියෙන ඒකමයි. අර දැවීම අසහන වේස පීඩාවෙන් අපහසුවක් දුකක් සීලය නැහැ. එතනම අතුර සෝමනස්සේ එතන දෝමනස්සයක් තියෙන්නේ. අතුර නැහැ. පාපයට බරහඳ සමාධියක් නැහැ. මුලාසහගතයි. නිවහල් උපේක්ඛාව නැහැ. පඤ්ඤාවක් නැහැ. එහෙනම් දේශයටත් ඒ කාරණා ටිකමයි තියෙන්නේ. ඒ මොහොතේ අපුඤ්ඤාභි සංකාරයට ඇවිල්ලා අගති ගතියට ඇවිල්ලා අපාට වැටෙනවා. ලබාගත් සුගතියත් අහිමි නෝ මේකට කියන ආදීනව කියලා. අරම අදහසේ හටගත්ත හැටියම දැන් මේ රාග චේතනාවේ දේශ චේතනාවේ මෙහෙම අදහසේ මේ මොහොතේ දුකටපත් වෙලා මරණින් මත්තේ මහත් අයහපතක් වෙන බව සිහිපත් කරපු හැටියම අර අදහස අතහැරලා යනවා. අතහැරලා ගිහිපු හැටියම දැන් මේ මොහොතේ වෙන අපහසුව දැකලා මරණින් මත්තේ වෙන අපහසුව දැක්කම තමයි අතහැරලා යන්නේ. අතහැරිච්ච හැටියම නිවීමක් ඇති වෙනවා. පාප අදහස අතහැරනවා. නිවීම තුළ පහසුව සැපේ තියෙනවා. අනසීලිය තියෙනවා. රාග චේතනාවෙන් අතහැරිච්ච මොහොතයි නිවීම පහසුව සැපයට එන්නේ. එතනමයි සතර සෝමනස්සේ අවදිමත් වෙන්නේ සමාධියට එන්නේ. එතනමයි නිවහල් උපේක්ඛාවට එන්නේ පඤ්ඤාවට එන්නේ. මෙන්න සීල සමාධි පඤ්ඤා මේක රැකපු දෙයක් නෙවෙයි. මේකට කියන අරිය කාන්ත සීල කියලා. අරිය කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයට ඒක තීරුම් ගන්න බෑ. කාන්තෝ කියලා කියන්නේ සැපේ සතුටින් ඉන්නේ.
මෙන්න මේ සැපය සතුට සහිත සීලයට කියන ආර්ය කාන්ත සීල කියලා. ඒක ශික්ෂාවක් ආරක්ෂා කිරීම වෙන එකක් නෙවෙයි, අදහස පාලනය කර ගැනීමෙන් වෙන එකක්. මේකට කියන සීල විසුද්ධිය කියලා. විසුද්ධි මේක පිරිසුදු ආකාරයෙන් සීලය ආරක්ෂා කරනවා. මෙන්න මේකට කියන ආර්ය සීල කියලා. ආර්ය සමාධි, ආර්ය ප්‍රඥා. මේකට හැම මොහොතකම විශේෂ අර්ථකථනයක් දෙන්නේ ඒකයි. නිකන් කතා ගන්න එකක් නෙවෙයි. ඔන්න ඔය ආකාරයෙන් පාප අදහස අතහැරිච්ච හැටිම තමන්ගේ නිවීම පේනවා. එහෙම හොත් තිබිච්ච දැවීම්, අසහන, වේස පීඩාව නැ පහසුව, සැපය, එහෙම සීලය, එතන සතුට, සෝමනස්සේ, අවදිමත්, මුලාවෙන් තොරයි සමාධිය, නිවහල් උපේක්ඛාට ප්‍රඥාව. මේ සීල සමාධි ප්‍රඥා පරිපූර්ණයි. අபிසංකාරයේ පාපයට බර නැහැ. අනක චිත්තම් පිනාතිති පුඤ්ඤං කියන්නේ මෙතෙන්ටයි. ඒ චිත්තම් පිනාති පුඤ්ඤං කියන ස්වභාවයෙන් ඇවිල්ලා ඒ පින ස්වභාවයෙන් තියෙන මානසික ගතිය තමයි අන්නතිය සුගති ගතිය. ඒක දේව මනුස්ස දෙගතිය කාම සුගතියට යන්නේ. මේකට කියන ආදීන ආනිසංස කියලා. මේක කතා කරනකොට ධර්ම කතා කර තේරුමක් නැහැ. ඒකට මේක හොන් තේරුම් ගන්න ඕන. පංචශීලයේ තේරුම් ගන්න ඕන. මේක රකින්න ඕන එකක්. සමාජයේ බාහිර ආරවුල් වලින් ඒ කියන්නේ නිහඬ ඒවටපත් වෙන්නේ නැතුව බොහොම निराකරණු ජීවිත ගත කරන පංචශීලය ආරක්ෂා කරන්න ඕන. හැබැයි තමන්ගේ සුගතිය සීල සමාධි ප්‍රඥා පරිපූර්ණ වෙන්නේ අදහසින්. ඒක සම්බුදුවරයෙක් ලෝකෙට එලි කරන්න එතනින් මෙහා කාටවත් කියන්න බෑ. ඔන්න ඔය ආකාරයෙන් තමයි සම්බුදු පියාණන් මේ අදහස පිළිබඳව සීල සමාධි ප්‍රඥා පූර්ණ වෙන ආකාරයේ පිරිහින ආකාරය අගෙන පෙන්වන්නේ. මේක තමයි අපේ ජීවිතේට ගලපන්න ඕනේ. එතකොට ගිහි ගෙදර ඉන්න කෙනාට සම්පූර්ණම රාගෙන් අත මිදෙන්න බෑ. එයාට පංචශීලයේ ආධිනව පංචශීලයේ කැඩීමේ ආධිනව තේරුම් ගන්න ඕන. ඒක රැකීමේ ආනිසංස තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන තමන්ගේ කාම ජීවිතේ ඉඳලා තමන්ගේ ජීවිතයට පරිබාහිර දේවල් පිළිබඳව රාග දේශ ඇති වෙනකොට වහා තේරුම් ගන්න ඕන. මේ තේරුම් අරගෙන තමන්ගේ සම්මතයේ ඉක්මවා එන රාග අදහස වහා පාලනය කරගන්න ඕන. දේශය කොයි ආකාරයෙන් ආවත් පාලනය කරගත යුතුයි. තමන්ගේ ජීවිතය පිළිබඳව පරිබාහිර දෙයකට උනත් දේශයක් ආවත් පාලනය කරගන්න යයි දේශයේ තියෙන ආදීනව. ඔන්නෝම තියෙනවා. ඒක ඕක භාවිතා කරමින් පාලනය කරගන්න ආකාරයක් තමයි මේ සම්බුදු පියාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. දහමක් වශයෙන්. ඊට පස්සේ අර කාම ජීවිතේ හිටියත් තමන්ගේ කාම ජීවිතේ හිටියත් පරිබාහිර එන පාප අදහස පාලනය කරන් හිටියත් සම්බුදු පියාණන් වහන්සේ මේ පොදවසකට ගිහියට සීලයක් සමාදන් වෙන්න කියලා කියන්නේ මේ පොයේ දවසට ඇවිල්ලා ගිහි ගෙදරින් අතහැරලා එන්න කියලා කියන්නේ එදාට මේ ශික්ෂාපද ටික සමාදන් වෙලා ඉන්න නෙවෙයි. අර ගිහි කාම ජීවිතයේ බන්ධනය තුල අර මනස පාලනය කරගන්න බෑ. අර දවසට අර සියලු වගකීම් අතහැරලා ඇවිල්ලා අර ශික්ෂාපද ටික ආවර්ජනය කරගෙන අදහස පාලනය කරගන්න උත්සාහ කරනවා. ආන්න භාවනාව කියදෙනවා. ආන්න ඒකට තමයි ගිහියට අඩම කියන්නේ පොය හතර පොයට හරි එහෙම නැත්නම් පොය දවසකට ඒ පොය මාසයකට දවසක් හරි අර ගිහි ගෙදරින් අතහැරලා ඇවිල්ලා කරන්න කියන්නේ ওই ටික. අදහසක් පාලනය කරගෙන තමන්ට ඒකේ ආදීන වානිසංස තේරුම් අරගන්න. ඔන්න ඔය ටික තමයි සීලය පූර්ණේ කරගන්න සම්බුදු පියාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙන්නේ. නැතුව මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරන එක හොඳයි. ඒක මම කියන්නේ ආරක්ෂා කරන එක වැරදි කියන එක නෙවෙයි. ඒක දෝෂයක් නෙවෙයි. ඒක රකින්න ඕන. හැබැයි සම්බුද්ධ ශාසනයකින් හෙළිවන සීලය කියන්නේ ඒක නෙවෙයි. මෙන්න මේ අදහස. ඒ මොහොතේ අපිට ආනිසංස දකින්න පුළුවන් ඒකේ. එතකොට ඒ සීල විසුද්ධියෙන් යනකොට ඒ මොහොතේ රාගය ආදීනව දැකලා ඒකෙන් මිදෙන්න හැකියාව තියෙනවද? එතනම පරීක්ෂා කරනකොට එතනම සීලය තියෙනවා. එතනම සමාධිය, එතනම මේ ප්‍රඥාව තියෙනවා. දැන් මෙයාට ඒ මොහොතේ වහා निराකරණය කරගන්න හැකියාව තියෙනවා. ඔහොම निराකරණය කරගන්න හැකි ඥාන මට්ටම තියෙන කෙනාට මරණයටපත් වෙන්න යනකොට දැන් ක්‍රියාවල් මොනවත් කරන්න බෑ. ඇහැ මැරලා, කන මැරලා, නාසය, දිව, කය මැරලා එක සුළු මොහොතක් මොලේ මන ශක්තිය තියෙනවා. ඒ මොහොතට ක්‍රියා කරන්න බෑ. තමන්ගේ මනසට එන අදහස තමයි මේ මොහොතට අර ඊළඟ උත්පත්තියට ගතිය සැකසී යන්නේ. ආන්නේ මොහොතට සම්බුදු පියාණන් කියන ඔබ මේ සීල විසුද්ධිය තුල ඉඳගෙන මේ සීලය පූර්ණ කරගන්න ආකාරය තේරුම් ගන්න ඥාන මහිමෙන් හිටියොත් අර මොහොතට එන ලෝභ දෝෂ දෙක පාලනය කරගන්න විමසලා ශක්තියක් ඇති කරගත්තොත් නුඹ මෙතනින් මරණයටපත් වෙනකොට ස්ථීරවම සුගතියට යන්නේ. ස්ථීරවම සුගතියට යන සුගතියට යන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් විදිහට නෙවෙයි.
සීල සමාධි ප්‍රඥා පරිපූර්ණ කරගන්න හැකි ඥාන මහිමත් එක්ක මෙයා දෙවියන් අතර ඉහළ කෙනෙක්. මහා දෙවන්ත මේ ශක්තිය ප්‍රඥා මහිමෙන් සීල සමාධි ප්‍රඥා පරිපූර්ණ වෙච්ච උත්පත්තිය. කොහොමද ත්‍රි හේතුක කියලා අහලා දෙනවනේ. මෙන්න මේ කාරණා තුන පරිපූර්ණ වෙලා අවබෝධයෙන් තමන් ගාව ඒක තියෙනවා. තමන් සීලය කියන්නේ මොකක්ද? සමාධිය ප්‍රඥා කියන්නේ මොකක්ද? ඒක පූර්ණ වෙන්නේ කොහොමද? පිරිහෙන්නේ කොහොමද? මේක පරිපූර්ණ ඥාණයට ඇවිල්ලා මනටපත් නොති මෙන්න මේ ධම්මානුසාරී සම්මාදිට්ඨිය ඉන්න කෙනෙක්. මේ තථාගත ශාසනයේ විතරයි මේ ශ්‍රාවකයා ඉන්නේ. පළවෙනිම ධම්මානුසාරී පළවෙනි ශ්‍රාවකයා. එතකොට මෙන්න මේ ශ්‍රාවකයා විශාරදයි. සීලය පිළිබඳ සමාධි ඔන්නෝත් තමයි උත්පත්තිය. ඒ ශ්‍රාවකයා මරණින් ගිහි හෝ පැවිදි කෙනා මරණයටපත් වෙලා දේවලෝකෙ ඉපදුනත් ඒ දේවලෝකෙන් ආපහු මනුස්සලකට આવත් මෙයාට මේ ඥානෙ අතහැරෙන්නේ නැහැ. මෙයාගේ සීල විසුද්ධිය මෙයාගා තියෙන හඳ උපතින් උපතර අර සීලයේ පිරිසුදු භාගයත් එක්ක මනස පරිපූර්ණ ඥාන මහිමයක් තියෙනවා. මෙයාට ලෝකෝත්තර ධම ඇහිත් හැටි අල්ලගන්න පුළුවන්. නිවන් දකින්න පළවෙනි අදිතාලම දාගන්නේ ධම්මානුසාරී පළවෙනි ශ්‍රාවකයා. ඔන්න ඔතෙන්ට අපි එන්න ඕන. දැන් අපි දැන් මම මෙයාටෙන් අහන්නම්. දැන් මේ කතා කරලා පැහැදිලි කරපු ටික ලේසියිද අනුගමනය කරන්න? මේක ලේසි එකක් නෙවෙයි. තේරෙනවනේ? මේක ලේසි එකක් නෙවෙයි. එතකොට දැන් මෙහෙම දහමක් මෙච්චර ගැඹුරු දෙයක් අනුගමනය කරන්න අමාරු නම් අපේ මිනිස්සු ලොකු දේවල් කරන්න ගිහිල්ලා මොකද්ද කරගන්නේ? සම්බුදු පියාණන් වහන්සේ ගිහි ගෙදර අතහැරලා ගිහිල්ලා ලොකු වීරියක් ගන්න භික්ෂුවක් කරන්න ඕන ටික අද භික්ෂුන් වහන්සේලා ගිහිනමද කියනවා කියලා. මේක තමයි අපරාධය. තමන්ගේ ප්‍රතිරූපය හොවා දක්වන කයිවාරු ගහනවා. ඒක වැරද්දක්. එහෙම වුණාම ශාස්ත්‍රයට හානියක් වෙනවා. එතකොට ඒ හන්ද අර සම්බුදු පියාණන් වහන්සේ හැමතැනම සම්බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආපත්‍ති පනවලා තියෙනවා. ඒ කියන්නේ නීතිරාමකුත් තියෙනවා. අනවශ්‍ය විදිහට කතා කරන්න එපා කියලා. යමකට තීරුම් කරගන්න බැරි පුද්ගලයෙකුට ගැඹුරු දෙයක් කතා කරන්න එපා. ඔබ විහසක් විතරයි දහමට අගහුරුයක් කරනවා. හැල්ලුවක් කරනවා. ඒ හන්දා දහම දරා ගන්න පුළුවන් කෙනෙකුට ගැඹුරෙන් කතා කරන්න නැත්නම් ඔහුට මේ ලෝක පිළිබඳව කතා කරලා ඔහුට සුගතිය දුගතිය විස්තර කරන්න. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා. ඔච්චරයි කතා කරන්නේ. දන් දෙන්න ඕන, දන් දෙන්නේ කොහොමද? සීලය කියන්නේ මොකද්ද? ඒක පූර්ණ කරන්නේ කොහොමද? සග්ග සුගතිය කියන්නේ මොකද්ද? ඒකට යන්නේ කොහොමද? හැබැයි මේ කොච්චර සැප සම්පත් දේව මනුස්ස සම්පත් ලැබුණත් කවදාවත් සදාතනික සැපක් ලබන්න බෑ ආදීනවා. ඕනෝ ටික පිහිටවලා අතහරිනවා. ඒක තුල පිහිටලා හිටපු කෙනා තමයි ආන්නර ගැඹුරු ස්වභාවයෙන් යොත්පත්ලා. උක තමයි මහා මංගල සූත්‍රයෙන් ගණන් පෙන්නන්නේ. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨිච කතඤ්ඤුත කාලේන ධම්ම සවණං ඒතම් මංගල මුත්තම. ගිහි ගෙදර වාසය කරනවා බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් සැහැණු ජීවිතයක්. සන්තුට්ඨිච කතඤ්ඤුත අවබෝධයෙන් කටයුතු කරමින් ඉන්න කෙනෙක් කිලෝතප්ප දෙක ලැජ්ජ බය දෙක තියෙන කෙනෙක් පංචශීලී ආරක්ෂා කරමින් බොහොම සැහැල්ලුව ඉන්න කෙනෙක්. කාලේන ධම්ම සවණ ඒ කෙනාට යම් මොහොතක දහමක් ඇහුනොත් ඒතම් මංගල මුත්තම. ඔහුට ඉක්මනින් තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව දැන් අර ධම්මානුසාරී සම්මාදිට්ඨිය. ඒක තේරුම් අරගෙන ඉවරනාට පස්සේ දැන් මෙයාට මනස හික්මවා ගන්න හැකියාවක් තියෙනවා. මෙයාට ඊට වඩා ගැඹුරු දෙයක් තේරුම් අර ගැනීමට හැකියාවක් තියෙනවා. කන්තිච සෝවචස්සතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. අන්න දෙවෙනි අවස්ථාව වෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි ධම්මානුසාරී සම්මාදිට්ඨිය හැඩගැහෙන ආකාරය. දෙවෙනි අවස්ථාවෙන් පෙන්වන්නේ සෝතාපන්න මඟ පිළිබඳව කාම ජීවිතයේ ඉඳගෙන මනස හික්මවගෙන ඉන්න කෙනා ඒක ලොකු දහමක් අහන්න පුළුවන්. අනේම කාන්ති කියලා කියන්නේ මේ තථාගත ශාසනයේ දහම තීරුම් අරගෙන මගඵල අවබෝධයට පත්වලා මනස හික්මවා ගන්න පුළුවන් ගැඹුරු පඤ්ඤාවක් තියෙනවා. අරහත් ඵල උත්තමයන් වහන්සේලා කියන කාන්ති කියලා. මගඵලයට පිහිටපු උත්තමයන් කියන කාන්ති කියලා. අට්ඨාරිය පුද්ගල උත්තමයන් වහන්සේලා. මෙන්න මේ කාන්තිච සෝවචස්සතා සමනානංච දස්සන ගන්නේ මගඵල අවබෝධයෙන් උතුමන් වහන්සේලා දකින්න හම්බ වෙනවා. කාලීන ධම්ම සාකච්ඡා ඊට පස්සේ තමන්ට තියෙන ගැටළු ස්වභාවයෙන් නොතේරෙන කාරණා අහන්න ගන්නවා. අන්න ඒ තම මංගල මුත්තම. මේවා අනු පිළිවෙලින් යන්නේ. ඊට පස්සේ දැන් මෙයා තීරණය කරගන්නවා. එහෙනම් මම මේ පළවෙනි දහම අහලා බොහොම සුරක්ෂිතව ආරක්ෂා කරන් ආවා. දැන් මේ ලෝකෝත්තර දහම තේරුම් ගත්තොත් ගිහිගෙදර ඉන්න එක තේරුමක් නැහැ. තපෝජ බ්‍රහ්මචර්යයන්ච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සත්‍ය ක්‍රියාච ඒතම් මංගල මුත්තම. තපෝජ බ්‍රහ්මචර්යයන්ච
මෙතන මේ තපෝ කියලා කියන්නේ කිලේශයන්ගෙන් සම්පූර්ණව අත මිදෙන්න උත්සාහයක් තියෙනවා. තපෝච බ්‍රහ්මචර්යංච අරිය සත්‍යාන. අන්න ලෝකේ ඇත්ත ගැඹුරින් තේරුම් ගන්නවා. නිබ්බාන සත්‍ය කිරියාච සියලු බැඳීම් අවසන් කරනවා. ඒ තම මංගල මුත්තම. ඔහු ලබන ඉහෙළම දේ. ඊට පස්සේ කියන පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං. අන්න ඔහු තමයි අටලෝ දහමට අකම්පිත වෙන්නේ. දැන් අපි දඟලන්නේ ඕක තුල. පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කියමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මෙහි අර අවබෝධයට පත්වෙච්ච උත්තමයා අටලෝ දහමට අකම්පිතයි. ලාභයේදී අලාභයේදී පිස් බලය තියෙනකොට යස අයස අතහැරී ගියාම එතක නිന്ദා ප්‍රශංසා දුක සැප මේ අට තැනදී අකම්පිතයි. උද්ධාමයක් නැහැ, කම්පනයක් නැහැ. අවබෝධයෙන් දැකලා තියෙන මේක. ඉත්තන් යසන කම්පති ඉහන් ශෝකයක් නැහැ. විරජං උභාකල්පණය නැහැ. සුභාකල්පණය නැහැ. ඉහන් ශෝකය නැහැ. කේමං බයක් නැහැ. ඒ තම මංගල මුත්තම. ඔසියලක්ම නිදහසලා ඉන්නේ. ඒතා දිසානි කත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡanti තං තේසම් මංගල මුත්තමන්ති. මේ විදිහට අනුගමනය කරන කෙනා ඔහුට ලබා ගන්න ඉහළම දේ ලබා ගන්න ඔහු පරාජය කරන කම්පණය කරන කාටවත් බෑ. ඕන්නෝ ටික තමයි කියන්නේ යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේහි අසම්පකම්පියෝ තතුපමා සප්පුරු සංවදාමි. යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංගේ රතනම් පණීතං. ඊතෙන් සත්‍යන සුවත්ති හෝතු කියලා සම්බුදු පෙරහන් ලෝකයට ආශිර්වාදයක් කරනවා සංඝයා වහන්සේලාගේ ගුණයක් ඉස්මතු කරලා. මේ ධහම දැකලා පිහිටලා ඉන්න උත්තමයන් වහන්සේලාගේ බලවත්කම තේජාන්විත භාවය. අර ගල් කණුවක් ගැඹුරට ඉන්දුවට පස්සේ දී කණුවක් හරි සිවුත්සාවෙන් හමන හුලඟට කම්පණය කරන්න බෑ වගේ මන ශක්තිමත් ගැඹුරු අවබෝධයක් තියෙන. අර සත්පුරුෂං වදාමි අර සත්පුරුෂයා කියලා කියන ගැඹුරු ධහම අවබෝධයෙන් ඉන්න ශ්‍රාවකයා ගල් කණුව වගේ කොලවන්න බෑ. ආන්නේ සත්පුරුෂං වදාමි ඊකට හේතුව යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති මේ ගැඹුරු ධහම අවබෝධයෙන් දැකලා තියෙන්නේ. අවිච්ඡ පස්සති ඉදම්පි සංගේ මේ තථාගත ශාසනයේ තුල ඉන්න උත්තමයන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේලා මගපල අවබෝධයට ආපු තන සහ වස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බත ඊලබ්බතං වාපි යදක්ති කිංචි ඉදම්පි සංඝි රත්නම් පණිතං ඊතං සත්‍ය සුවත්ති හෝතු. සහ වස්ස දස්සන සම්පදාය අවබෝධයෙන් උතුව දැක්මෙත් පිහිටලා ඉන්නේ. එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා මෙන්න මේ අර ලෝකෙට තියෙන මුලාසහගත කාරණා ටික අතහැරලා තියෙන. සක්කාය දිට්ඨිය නෑ. මම කියන මේ ශාරීරියේ මුලාසහගත භාවය නෑ. සීලබ්බත සිල් පදවල හිර වෙලා රාමවල හිර වෙන්නේ නෑ. ආත්ම සහගත සීලය රකින්න යන්නේ නෑ. එහෙනම් විචිකිච්ඡාව මේ සියලුම නිරාවරණයි. අන්නේ ඥාන දර්ශන ස්වභාවයට ආවට පස්සේ ඒ ඔහු තමයි මේ සසර ගමන නිමා කරන අවසාන ගමන දක්වාම යන්නේ. එතකොට මෙන්න මේක තමයි තථාගත ශාසනයකින් අපිට ලබා ගන්න ඕන ටික. මෙන්න මේ ටික තමයි අපි තේරුම් ගන්න ඕන මොන චාරිත්‍රානුකූලව දේවල් කතා කරත් වැඩක් නැහැ. දහම තුල තේරුම් ගත්තොත් තමයි හික්මෙන්න පුළුවන්. මේ මනසට මම ඔයත්න්ට කියන්නම් අන්තිම දැන් මම කතා කරන්න ඕන ටික ගොඩක් විස්තර කරා. කලින් දේශනාව අහපු අයට මම මේ කියන ටික ගොඩක් තේරෙන්නත් ඇති. එකපාරට කොහොමත් මේක තේරුම් ගන්න බෑ. ගැඹුරුයි මේ කාරණා ටික. මොකද ඒක තමන් හික්මවා ගන්න බලක් තියෙන මෙතන. යම් කිසි මනසකට අරමුණක් දුන්නට පස්සේ මනස එතන පිහිටවා ගන්න ලේසි නෑ. අමාරුයි. එතකොට ඒ හික්මවා ගන්න හැකි වුණාම තමයි අපිට ඕනම අරමුණක් පිළිබඳව අවධානයෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ මනස හික්මවා ගන්න බැරුණාට පස්සේ දහමක් අහනකොට හික්මවා ගන්න බෑ. තේරෙන්නේ නෑ. දැන් මේකේ භයානකත්වය තියෙන්නේ මරණාසන්න මොහොතට යනකොට. මරණාසන්න මොහොතට යනකොට ඒ ස්වභාවයට මනස පාලනය කරගන්න බැරි වෙලා තමන් අර හිතපු ලෝකේ දේවල් ආපු හැටිය. මේක මහා ලොකු අපරාධයක් කරනවා. ඒ හන්ද මේ දහමෙන් කියන්නේ ඔන්න ඔය ටිකයි. මනස පාලනය කරගන්න ඕන. තමන්ගේ සුගතිය දුගතිය තීරණය වෙන ආකාරයට අනුකූලව. එහෙනම් වහා පාපදහසාවතින් මේ මොහොත සුගතිය අහිමිලා අපායට වැටෙනක තීරුම් ගන්න ඕන. දහම කියන්නේ ওই ටිකමයි. උතරින් මෙහා අඳුර පාන්න පුද පූජාවල් කර කර ඉන්න එකක් නෙවෙයි මේක. එහෙනම් මම කියන්න ඕන ටිකක් පැහැදිලි කරා. උතන කවුරු හරි කෙනෙකුට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න මගේ.
මම ඒකට උත්තරයක් දෙන්නම්. මම කියන්න ඕන ටික පැහැදිලි කරා. සීලය කියන්නේ මොකද්ද? පළවෙනි අර ලෝකේ තිබිච්ච ලෝකේ තියෙන සීලය මොකද්ද? ඒක පැහැදිලි කරා. ඊට පස්සේ මේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළනාම ඒ කතා කරන සීලය මොකද්ද? ඒක පැහැදිලි කරා. හිරියොතප්ප දෙකෙන් වෙන කාරණා ටික. මේක ඇත්තන්ට ජීවිතයට මොකද ගිහි ජීවිතයක ඉන්න කෙනෙකුට ගැඹුරු දෙයක් අනුගමනය කරන්න බෑ, දරා ගන්න බෑ. හරියට දොරංගොඩ බදා ගන්න ගියා වගේ අන්තිමට මොනවත් බෑ කරවන්න. ඒ හන්දා Tamanට රාමෝ තියුණා. Tamanට කරන්න පුළුවන් ටික. ලොකු දේවල් අල්ලගන්න ගියාට පස්සේ බෑ. එහෙම ගිහි කෙනෙකුට බෑ කියන්නේ නෑ. ඒ අනුපිළිවෙලින් එයා දරාගෙන ඇවිල්ලා යම්කිසි කෙනෙක් ඉන්නෝ උපතින් පුණ්‍ය ශක්තියෙන් පඤ්ඤා මහිමයක් පේනවා. එහෙමයි ඉන්නෝ නැහැ කියන්නේ නෑ. කලාතුරකින් ඉන්නෝ. ඒ වගේ කෙනෙකුට වහා ගැඹුරු දෙයක් අරගන්න පුළුවන්. හැබැයි ඒකට තේරෙනවා මේ ගිහි ගෙදර මේක අඛණ්ඩව කරන් යන්න බෑ. බාධක සහිතයි. දෙමව්පියෝ, අමුදරුවෝ, සමාජයේ වගකීම්, රැකීරක්ෂාවල්, ව්‍යාපාර මේවත් එක්ක ගැටීමෙන් ඉන්නකොට අර අඛණ්ඩ භාවිතාවක ඉන්න බෑ. හැබැයි මේ දහම තේරුම් ගැනීමට යන හැකියාවක් තිබුණොත් එයා කොච්චර කලබලකාරී ස්වභාවයෙන් හිටියත් දැක්මාවට පස්සේ එයා අපායට දාන්න බෑ. දැන් අවබෝධයක් නැති කෙනාට එන රාගයෙන් ඉන්න ස්වභාවයයි අවබෝධයෙන් ඉන්න කෙනාට එන රාගය ආකාර දෙකක්. ඒකට හේතුව තමයි අනවබෝධයෙන් ඉන්න කෙනාට රාග දේශ දෙක ඇති වුණාට පස්සේ ඒකේ ආදීනව ආනිසංස පේන්නේ නැහැ. අවබෝධයෙන් ඉන්න කෙනාට එයාට තේරෙනවා මම මේ දැන් පාපයට බර වෙලා ඉන්නේ. හැඟීම් බර වෙලා කටයුතු කරාට මේක භයානකයි. එයාට මේ මොහොතේ හරි තව ටිකක් කළා ගිහින් හරි ඒක निराකරණය කරගෙන ඥාන මහිමය තියෙනවා. අනවබෝධයෙන් ඉන්න කෙනාට ඒක නැහැ. ඒ හන්ද අවබෝධයෙන් ඉන්න කෙනාට පාපයට බර වුණාට ඉක්මනින්ම ලියා ගන්න හැකියාවක් තියෙනවා. ඒ හන්ද මම ඉතින් පැහැදිලි කරන්න ඕන ටික පැහැදිලි කරලා ඉවරයි. ඔයතර මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. විනාඩි 5ක් ඉන්නම. මම පොඩි කාරණාවක් කියන ගම මේ ළමයි ඉන්නෝනේ. මහන්තත්ත ගමට ෆෝන් එක තියාගෙන හැම මොහොතකම ඉන්න එපා. hina වෙන කාරණාවක් නෙවෙයි අඬන්න වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් අපේ ගැමි සමාජයේ කාරණාවක් තියෙනවා මොන හරි දෙයක් අපේ පළතුරු ගහක ගෙඩියක් දැකලා සාමාන්‍ය මිනිස්සෙක් කෝටින් හපෝ මේ ගහේ ගෙඩි කියලා අර ඒ ගෙඩි වලට මොකද්ද වෙන්නේ? විනාශ වෙලා යනවා. ඇස්වහ කියන එක. ඒ වගේ බලයක් තියෙනවා. එතකොට ඒක සියුම් කාරණාවක්. ඔය ෆෝන් එකකින් තවත් ෆෝන් එකක අන්තර්ජාල ශක්තියෙන් එනකොට ඊට වඩා ඕලාරිකයි. ඒක කෙලින්ම අපේ මොලේ ස්නායු වලට බලපානවා. ඇස්වල ස්නායු වලට. පෙනීමට තියෙන කාල සීමාව හීන කරනවා. මේ තාක්ෂණයේ ලෝකෙ දිනුනොයි කියන්නේ දිනුවක් නෙවෙයි සත්‍යයේ විනාශයක්. මේක ඒ හන්ද ඒ අවශ්‍ය දෙයට භාවිතා කරලා නිතර භාවිතා කරන්න එපා. ඒක ඇස් දෙක හරහා මොලේ හීන වෙන්නේ. දැන් අද ළමයිට පඤ්ඤාව නැතේ ඒකයි. ඔහේ නිකන් පිස්සු වගේ ඉන්නවා. අපරාධයක් ඒක. ලබාගත් සුගතිය තහිම වෙනවා. මේක තමයි දෙවනි අනිත් කාරණාව. ඊට පස්සේ තරුණ වී අය බොහොම අවධානයෙන් අහන්න. මම මේ අවබෝධයෙන් කියන්නේ. අනිත්‍යයට මේක යොමු කරන්න ඕන. අනිත්‍යය බොහොම අවධානයෙන් අහන්න. අද මේ තාක්ෂණයේ ලෝකෙට දීලා තියෙන්නේ අමනුෂ්‍යෝ. කාම අධිපති. එතකොට සිවුම් ආකාර ක්‍රියාවලිය යම් කිසි මේ තරුණ ජාලාවටම මේ ටික දීලා ලෝක ව්‍යාප්ත කරලා ළමයේ ඒ අන්තර්ජාලය ඔස්සේ යම් යම් දේවල් බල බල ඉන්නකොට වැරදි රූපරාමු ටික ටික ඉස්මතු වෙනවා. ඉස්මතු වෙනකොට මෙයා කලින් අකමැති වුණාට පස්සේ පොඩි කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්තට අමනුෂ්‍යයන්ට පුළුවන් ඒක නිතර නිතර ඇති කරවන්න. කාට පස්සේ එයාට කැමති ආකාර රූපරාමු වලට සම්බන්ධ කරනවා. අන්තිමට ඒ ළමයි පාපයට බර කරලා අර අමනුෂ්‍යෝ මනස හරහා ඇඟට ඇවිල්ලා ඒ ළමයි හරහා ආස්වාදෙ විඳිනවා. අති භයානකයි මේක. ඊයේ පෙරේද උනේ ඕක තමයි. hina වෙන්න නෙවෙයි. අඬන්න වෙන්නේ. ඒ හන්දා සමස්ත ළමා පරපුරම තරුණ පරපුරම මේ පාපකාරී කතෝලික ආගම්කාරයෝ
මම පැහැදිලිවම කියනවා ඒක මුන් මේ ලෝකේ විනාශ කරලා තියෙන්නේ. තරුණ පරපුරම විනාශ කරලා තියෙන්නේ. මුස්ලිම් කතෝලික. මම මේ දැකලා කියන්නේ. ඒ හන්දා මට කැක්කමක් තියෙනවා. මම තාම සම්පූර්ණ නැහැ. සම්පූර්ණ වුණු දවසට ඒකට මම උත්තරේ එනවා මම. එතකොට ඒ හන්දා මේක තේරුම් ගන්න ඕන. මේ හන්දා අපි සිංහලෝ. අපේ රට මේක මේ ළමයි අනාගතේ බාරගෙන අනාගතේ මරක්කලයන්ට කතෝලිකයන්ට මේක දුන්නොතින් මනුස්ස වර්ගයම ඉවරයි. ඇයි මේ පිනපව දෙක තේරුම් ගත්තේ? මම මේ මිනිස්සුන්ට සාප කරන්න ඕනේ නෙවෙයි. මේ ලෝකෙට යහපතක් කරන්නේ හෙළෙක් විතරයි සිංහලෙක් විතරයි. පිනපව තේරුම් අරගෙන ලෝකෙට යහපතක් කරන්නේ. අපි හැම ආගමකටම මෛත්‍රී කරමු. අපි මෛත්‍රී කරමු අපි යහපත් අදහස් අපිට තිබුණ නැත්නම් අද මේ රටේ මරක්කල මිනිස්සු නැහැ. කතෝලික නැහැ. ඒ මිනිස්සුන්ට අනුකම්පාවෙන් ඉන්න දීපු හන්දයි මේ දේ තියෙන. එහෙනම් අපි තේරුම් ගන්න අපිට ප්‍රෞಢත්වයක් තියෙනවා. අද දේශපාලනය හරහා එන ඔක්කොම අපරාධයක් කරන්නේ. ඒ හන්ද ඔය මං කිව්වේ අභ්‍යන්තරයේ කාරණාවක්. තරුණ අය විවාහ වෙච්ච ඔක්කොම සාධාරණයි මේක. මම මේ කියන්නේ අවබෝධයෙන් කියන්නේ. මොකද මේ ක්‍රියාවලියම තමයි භික්ෂුවකට එන්නේ. සම්බුදු කහේ මාරෝ කියලා කියන්නේ කොතෙන්ටයි. දැන් ඒ මාර පරපුර සමාජීය සබාධම නියාම ඉක්මෝල යනවා. ඉක්මෝල ගිහිල්ලා සමස්ත සමාජයම ආක්‍රමණය කරගෙන මේක තනිකරම යන්නේ විහාරවාසී සම්ප්‍රදාය විනාශලා තියෙන ඕක නිසා ඉවන් දන්නේ නැහැ. අරණ්‍ය වාසීව හදන් එතෙන්ට ගිහිල්ලා තියෙන දැන් නවත්තන්න බෑ ඒක. ඒ කිසි කෙනෙකුට මෙතනින් ගොඩ යන්න බෑ. මම කලින් දේශනාවේ කිව්වා සුගතියට යන කාටවත් බෑ කියලා. හේතුවක් තියෙනවා. මම මගේ මනසට පීඩා කරපු දේවල් ඇල්ලුවා මම. මේ දේවල් ගවේෂණය කරා. මේක හරි භයානකයි මේ වැඩේ. එතකොට ඒ හන්ද මහා කාරණාවක්. ඒකට හේතුවක් වෙනවා. ගිය කාල සීමාවල් වල මැරිච්ච මිනිස්සු තරුණ වයසේ ඉඳන් තරුණියෝ අති කෝර විදියට මරණයට පස්සේ කාම හැඟීම් එක්ක ඉන්න ප්‍රේත ලෝකවල. හැඟීම් පාලනය කරගන්න බෑ. මෙහෙම මහා ජාලාවක් එකතු වෙලා අමනුෂ්‍ය බලය ඒවත් එක්ක සම්බන්ධ වෙලා මාර බලය වෙලා දැන් මිනිස්සු ආක්‍රමණය කරගෙන තියෙනවා. අර හැඟීම් ඉෂ්ට කරගන්නවා. අතරක් නැති අපායට යනවා. මේක දැන් hina වෙලා ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි. බොහොම කල්පනාකාරීව ඉන්න කාලේ. ඒකයි සම්බුදු පෙළහස කියන්නේ ඔබ මනස දැන් තේරෙනවද සීලය කියන්නේ අදහස පාලනය කරගන්න ඕන. ඇයි කියන්නේ? ඒ අදහස පාලනය කරගත්තම මම ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. අදහස පාලනය කරගත්තට පස්සේ අමනුෂ්‍යයාට මනසට එන්න බෑ. පාපකාරී අදහස දැන් රාගෙන් ධම්ම එක පැහැදිලිව ඕලාරික ස්වභාවයෙන් අරන් පෙන්නන්නම්. යම් කෙනෙකුට රාගෙන් ඉන්නකොට ඒ රාගෙට අනුකූලව තව කෙනෙක් කතා කරනකොට අරයාගේ හැඟීම් එන්න ශක්තිමත් වෙනවනේ. ආන්නේ වගේ අමනුෂ්‍යයට පුළුවන් අපේ අදහස දකින්න පුළුවන්. දැකලා අරමුණු ඉස්මතු කරන්න පුළුවන්. ඉස්මතු කරනකොට අපේ හැඟීම් බර වෙනවා. අපිට දේශයෙන් ඉන්නකොට දේශයට මුල් වෙච්ච අරමුණ පිළිබඳව අමනුෂ්‍යයා තීරුම් ගන්න අපිට ලං කරන්න පුළුවන්. ලං කරනකොට අපේ ඒ අදහස නිතරම තියෙනවා. අපිට මේ නීවරණයෙන් අත මුදවන්න බෑ. එහෙනම් මාර බලයෙන් අත මුදවන්න බෑ. හැබැයි මේක निराකරණය කරගත්තොත් අදස්සනං මාර චක්කෝ මාරයාට අර මනස දිහා බලන්න බෑ. හරියට මේ පෑසර එකක් ගාවට ගිහිල්ලා ආන්න මු පාපෙට බරයි මාර දේව පුත්ත කියලා කතා කරන දේව පුත්‍ර නෙවෙයි මහා පාපකාරී ස්වභාවය. සම්බුදු කෙනෙක් කොහොක්වත් දෙවියෙක් කියලා නෑ. පාපී නීච මාරෝ පාපි මතෝ කියලා කියන්නේ. කාමයන්ට බලලා පාපකාරීන් දුෂ්චරිතය ඉන්නේ. ඒකට මොකක්ද තියෙන පෙර පිනකට ආධිපත්‍යයෙන් ඇවිල්ලා ඉන්නව තමයි යම එක්කෙනෙක් නෙවෙයි මේ. ඒ පලාතන අනුකූලව එන ස්වභාවයට මාරෝ කියලා කියන්නේ. එක්කෙනෙක් නෙවෙයි ආධිපතියෙන් එහෙම කෙනෙක් නෑ. ඒ පලාත් වලට අනුකූලව ආධිපත්‍යයෙන් එන පුද්ගලයෝ ඉන්නවා. ඒ ස්වභාවයට අනුකූලව. එතකොට ගිහි කෙනාට එන මාරය එක්කෙනෙක්, ඊට පස්සේ භික්ෂුවට එන මාරය එක්කෙනෙක්. සාමාන්‍ය භික්ෂුව ඊට පස්සේ මගපලේ ඉන්න භික්ෂුවට එන මාරය එක්කෙනෙක්. ඒතකොට ඒ තරයට අනුකූලව ඒ භාවයෙන් වල ලෝකේ දහම ඉස්මතු කරනවට අකමැත්තක් තියෙනවා. දැන් අද ලෝක ආධිපත්‍යයෙන් මාරයෝ දිගින් දිගට වෙන්නේ කතෝලික ලෝකේ. ඇයි ලේ මස් වලින් පුද පූජා කරනවා. අමනුෂ්‍යෝ බල වෙනවා. බලවත් වෙනවා. කතෝලික මරක්කල ආගම් දෙකේම. ඒ හන්ද දෙමළ. මේ හන්ද අමනුෂ්‍යෝ බලවත් වෙනවා. ඒගොල්ලෝ ආධිපත්‍යයෙන් ඉන්නේ. ආධිපත්‍යයෙන් ඉඳලා මනිස් සමුෂ්‍යෝ සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ පාලනය කරගෙන ලෝකෙට පාපය දෙනවා. දහමක් ඉස්මතු කරන දෙන්නෙම නැහැ. දැන් පේනෝනේ සම්බුදු පියාණන් වහන්සේට පැත්තකින් දාලා දෙවියෝ කියලා අමනුෂ්‍යයන්ට පුද කරවතින් සමාජ ඉවරයි. ඔය කට්ටිය මං ගාවටත් ආවා. මං උත්තර දුන්නා. කට්ටියට ආපහු එන්න පැත්ත පහදගත් වෙන්න බැරි විදියට.
ඒ හන්දා සම්බුදුවරයෙක් මේ ලෝකේ පාරමී පූර්ණේ කරගෙන ආපු උත්තරමේක අපිට මේ ඇස් දෙකට පෙනිපෙනින් දෙද්දි රූපයක් කරහවක්වත් අපි මේක හොයන්න යන්නේ නැහැ. පොඩ්ඩක් කල්පනා කරන්න උපාසක මහත්තයා මේ රූපය මොනතරම් පිළිතුරු දැන් අපේ සම්බුදු පියාණන් වහන්සේ මේ නැති කාලෙක මේ පිළිම වහන්සේගේ තියෙන රූපය කාන්තිය ප්‍රිය භාවය අජීවී බුද්ධ ප්‍රතිමාවෙන් ගෙනවනම් ඒක ස්වභාවයක් ඒ තියෙන සීලය මනස පාලනය කරගත්ත උත්තම භාවය ඒ සීලය පූර්ණ වෙන්න රූපය ලස්සන වෙනවා. අද මේ අලිවලුව තියන් ඉන්න අයට අතින් ආයුධ තියන් ඉන්න අයට පුදු පූජා කරනවා. ඒක මොකට පිස්සු නෙමෙයි. අපරාධයක් මේ ආයුධ තියන් ඉන්නේ නැහැ කවදාකවත් දෙවි කෙනෙක්. දේව කියලා කියන්නේ සීල විසුද්ධියෙන් දේවත්තර ගොඩ දෙවියෝ. නැත්තම් අමනුෂ්‍යෝ. අමනුෂ්‍යෝ උදව් කරනවා යම් කිසි බලමහිමයක් තියෙනවා. යම් කිසි අල්පේශාක දේව මට්ටම් තියෙනවා. යම් කිසි බලමහිමයක් තියෙනවා. හැබැයි උදව් කරනකම් විතරයි. පහන තියනකම් විතරයි බුදු පූජා කරනකම් විතරයි නවත්තපු පැටි. දැන් ඕක කියන කියලා සෝමහමුදුරන්ට හානි කරනවා. ඒ සෝමහමුදුරන්ට හානි කරාට මට හානි කරන්න හම්බෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒකට ඕක මම දැකලා කියන්නේ මේ මුහු. ඒකට ඒ හන්ද සමාජයක් වෙනසෙන්නේ ඒකයි. එතකොට මේක ලේසි නෑ. අද මේ භික්ෂුවට කෙලින් කොන්ද කෙලින් තියාගෙන සමාජයේ ඉඳගෙන ජනාධිපති මේ ලෝකෙට කතා කරන්න බැරි හේතුවක් තියෙනවා. මේ දහමේ අරටුවක් තියෙනවා. ඒක ඉන්න ඕන. ඒක හිතා ඉන්න ඕන. ඒ හන්ද එතන ඉඳලා කතා කරන්න ඕන. ඒ හන්ද මේ ටික පැහැදිලි. ඔය ඇත්තෝ දහම් අරටුව හොයන්නේ නැතුව සම්ප්‍රදාය ආරක්ෂා කරමින් මොනතරම් කයිවාරු උගා හිටියත් වැඩක් නෑ. ඒ මම කතා කරන්නේ ඒකයි. පොද ඒකයි මම මේ උපාසක මහතුන්ලා කිව්ව උපාසක මහත්තයා මම කතා කරන තේරුමක් නෑ මේ මිනිස්සුන්ට දහමක් තේරුම් ගන්න බෑ උමනාවක් නෑ. ඒ හන්දා යම් කෙනෙක් උමනාවක් තියෙනම් මං කියන කාරණා අවධානයෙන් අහන්න ඕන. මං අද මෙහෙම දේශනාවක් කරන්න නෙවෙයි හිටියේ. කලින් දේශනාවට වඩා ගැඹුරු දේශනාවක් කරන්න බෑ මට තේරුණා මෙතන මනස වික්ෂිප්තයි. ඇයි මේ කලින් එනකොට මෙතන ගීහලක් දාලා තිබුණා. ආපහු ඒ වැඩ කරන්න යන්න එපා. මං තීරණයක් ගත්තොත් ආපහු ඒක වෙනස් කරන්නේ නෑ. මම මෙහෙන් යනවා කොහොමද ආපහු වෙන්නේ නෑ මං. ඒ ගත්තොත් තීරණේ ගත්තම තමයි ආපහු පිටන්න එපා ආපහු කවදා එන්නේ නැත. එහෙනම් මම ගත්ත තීරණයක් ආපහු වෙනස් කරන්න නැත. එහෙනම් ඩීල් කරගන්න එපා. මං ඉන්න සුළු කාලයකට ඒ ටික තුල මම ප්‍රතිපත්ති වල ඔයයන්ට යම් දෙයක් දීලා යනවා. ඉතින් ඒක අතහැර ගත්තොත් මට කරන්න දෙයක් නෑ. මගේ කාලින් නාස්ති කරගන්න අපරාධයක්. මට මේ ජාතිය ගැන රට ගැන හැඟීමක් තියෙනවා. ඒක බේර ගන්න ඕන. ඉතින් මේ මිනිස්සුන්ට ඒක උමනාවක් නැත්තම් මට කරන්න දෙයක් නෑ. මම හැබැයි සෝමහාමුදුරුවෝ කර වගේ මම කරගන්න යන්නේ නැහැ. මොකද අනුන්ට එපා නම් මන්ද කරන්න ඕනේ නැහැ. ඒ හන්දා කවුරුවක් කරන්නේ ශාසනය බේර ගන්න. මම පැවිදුනේ ඉහළම තැනක. මේ ශාසනය අද ලංකාවේ ලෝකෙ පිළිගන්න ඉහළම තැනක. මම හොන දහම තිබුණේ නැහැ. එළියට ඇවිල්ලා කරපු දෙයක් ප්‍රතිඵලයක් තියෙන්නේ මෙතන. මම අප්‍රසිද්ධව ඉන්න කෙනෙක්. ප්‍රසිද්ධියට යන්න ඕනේ නැහැ. මට උමනාවක් නැහැ. ඒ හන්දා මම මේක දැන් මේක කියන්නේ මම අවබෝධයෙන් දැන් ඔය අතන මම මෙහෙම ප්‍රසිද්ධිය කතා කරලා නැහැ මම. එහෙනම් මේ ටික හොඳ තේරුම් ගන්න. මේක වෙනසෙනව සිංහල ජාතිය. රට වෙනසෙනව. මේක කෑ ගැහුවට තේරුමක් නැහැ. මේ සිංහල ජාතිය තියෙන්නේ දහමත් එක්ක. ගහට පොත්ත වගේ. සිංහල ජාතිය රැකෙන්නේ දහම හරහා මිසක්. ඒකට හේතුව සිංහල ජාතිය විනාශ කරන්න ඇස් දෙකට පේන ඉන්නේ ටිකයි ඇස් දෙකට නොපෙනෙන දේවල් ගොඩාක් පේනවා. ඒක සිංහලයාට වෙනම චාරිත්‍රානුකූලව හදහනක් තියෙන්නේ. ගෙවල් ශාස්ත්‍ර තියෙන මේ ලෝක ශාස්ත්‍ර සිංහලයාට විතරක් උරුමෝනේ හැම දෙයකින්ම ආරක්ෂා කරන්න. මිත්‍යා දිට්ඨි ගාගන් වලින් මේ ශාසනයට ඇවිල්ලා අර ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. සම්බුදු පියාණන් වහන්සේ ලිච්ඡවීන්ට කිව්වා නුඹලගේ ලෝක ශාස්ත්‍ර නුඹලා අයින් කරන්න එපා. හැබැයි භික්ෂුන් වහන්සේලාට කිව්වා නුඹලා ඒව අනුගමනය කරන්න එපා. මේක වරද්දගෙන සම්පූර්ණම ගිහි සමාජයෙන්ම අයින් කරලා දානවා. ඒක අපරාධයක් අවබෝධයක් ඇතුව කරන්නේ. මොකද ඒක රාමු අපිට තියෙන්නේ. ඒ පිනපව තේරුම් අරගෙන චාරිත්‍රානුකූලව ජීවිත ගත කරනකොට අමනුෂ්‍යයන්ට බලපෑමක් කරන්න බෑ. අර ජ්‍යොතිෂ ශාස්ත්‍රය හරහා යම් ආරක්ෂා යම් දෙයක් කරන් යනකොට ඒකට ඍෂිවරු අර ශාස්ත්‍රය අහනකොට ඒක විශ්වාසයෙන් ඉන්නකොට ඒක ඍෂිවරුන්ට ආවේනික අමනුෂ්‍ය කොටස් තියෙනවා ඒගොල්ලන් ආරක්ෂා කරනවා. දැන් පේනවනේ. ඒක අතහැරලා ගිහිල්ලා පුද පූජාවල් කරනකොට පහන්පත්තු කරනකොට පුද පූජා කරනකොට කතරගම අර එහෙම යනකොට ඒ ඍෂිවරු නෑ ඒකද. අමනුෂ්‍යෝ ඉන්නේ. ඊට පස්සේ යම් කලබල ඇති කරලා මිනිස්සු අසරණතාවයට පත් කරලා අර දොස්තරයි අමනුෂ්‍යය ඒ මේ දෙකොට්ටාසෙම එක්කෙනෙක්. නීතිඥවරු දොස්තර ඇයි මේ දොස්තර මහත්තයා අසනීප වෙච්ච අසරණ වෙච්ච කෙනා ආපු හැටියෙම
මේ රෝගය පරීක්ෂා කරලා බෙහෙත් දෙන්න ඉස්සෙල්ලා ගහන ලියනවා. මේක මනුස්සකමට ගැලපෙන්නේ නැහැ. අපේ ඍෂිවරු උත්තමයි. ඒගොල්ලන් දීපු ශාස්ත්‍රයක් ඕක මිල කරන්නේ නැහැ. අපේ උන්ටම දීලා අපේ උන් හරහා මේක උපාස මහත්තයා ලේක් කකියනවා මගේ මට මේව සිහිපත් වෙනකොට. ඒක මේක ලොකු අපරාධයක්. ඒ හන්ද මනුස්ස ගුණ ධර්ම විනාශ කරලා තියෙන්නේ. මේක ලේසි නෑ. ඔය කාටවත් සුගතියකට යන්න බෑ. අපායට යන්නේ ඔක්කොම ටික. ඒ හන්ද මෙතන මහා ශක්තියක් තියෙනවා. ඒක සිංහලෙක් ගාව තියෙන වෙන කාගක් ගාව නෑ. උන් ඔක්කොම ජාතිය නෙමෙයි ඒ කියන්නේ මානව සංහතියම විනාශ කරනවා. ඒ හන්ද අර මම ඔයත් අන්න කිව්වේ මනස පාලනය කරගත්ත බයි තමන්ගේ සුගතිය ආරක්ෂා වෙනවා. අමනුෂ්‍යයන්ට අහු වෙන්නේ නැහැ. තමන්ගේ පරපුර ශක්තිමත් කරගන්න හැකියාව තියෙනවා. ඒ හන්දා මම කතා කරපු ටික නවතින්නම්. ඔයත්න්ට හැම දිනාටම මම මේ කියපු කාරණා ටික හොඳට අවධානයෙන් අහලා තේරුම් අරගෙන ජීවිතය සකස් කරගන්න. ළමා පරපුර තේරුම් අරගන්න ඕන. මේක හොඳින් ළමා පරපුර නෙවෙයි දෙමව්පිය පවා තේරුම් ගන්න ඕන. ෆෝන් එක හොඳ එකක් නෙවෙයි. අපිට ආදරයට දීපෝ නෙවෙයි ඔය. ඒ හන්දා අපේ මනස පාලන එක දැන් මේ ෆෝන් එකේ තියෙන ඒ දැන් ওই තාක්ෂණය හරහා අපේ තියෙන වගතුක පරපුර පවා ඒගොල්ලෝ තේරුම් ගන්න පුළුවන්. ෆෝන් එක හරහා මේ අයගේ වයස පවා මේක තේරුම් අරගන්න පුළුවන්. තව කාරණාවක් තියෙනවලු අපේ තියෙන ඥාන මට්ටම පවා උන්ට බලන්න පුළුවන්. අමනුස්ස බලය හරහා තියෙන්නේ. ඒ හන්දා ඔය කොරෝනා එන්නත් තරහා තවත් ලොකු හානියක් වුණා. ඒවා අභ්‍යන්තරේ කාරණා ඒවා කතා කරලා තේරුමක් නැහැ. මිනිස්සු තේරුම් ගන්න බෑ ඒවා. ඒ ඔක්කොම ඔය තියෙන පොලියෝ හරහා, රුබෙල්ලා හරහා, දැන් ඔය කොරෝනා හැම දෙයකින්ම කරා කාරණාවක්. ඒවා දැන් කතා කරලා තේරුමක් නැහැ. මහා විශාල හානියක් කරලා ඉවරයි දැන්. ඒ සිංහලයේ ලේ ජාතිය මරලා ඉවරයි. ඒකට දැන් කතා කරන දෙයක් නේ. හද අපි දැන් මේ දහම ශක්තිමත් කරගෙන දහම පිහිට යන උත්සාහ කරෝතින් සිංහල හැඟීම තියෙනවා. ආපහු මානසික ශක්තිය ලේ ධාතුව පරිවර්තනය වෙනවා. අදහස පාලනය කරගත්තොත් විතරයි මේක සිදු වෙන්නේ. එහෙම නැත්නම් සිදු වෙන්නේ නැහැ. ඒ හන්දා දැන් පාපයට බර වෙලා මනස මොහ පුරා යන අපේ ළමයින් මනස දෙමෝපියන් යුතුයකමක් තියෙනවා. ළමයින්ට ෆෝන් එකම දීලා අධ්‍යාපනයම දීලා ඉහළ රැකියා හස්සාවල්ම දීලා පිටරට පිළිබඳවම රට ගිහිල්ලා මහා ධනවත් වෙන්න කියලා ඒවා කරන්න ඕන තමයි. හැබැයි ළමයිගේ මනස මෝරණ අතර දහමක ගුණධර්මයක පිහිටලා සමාධි භාවනාවකට මනස දෙවට පස්සේ මොන දේශ දීපංකරයකට ගියත් ඒ ළමයි ආරක්ෂිතයි. ඒ ශක්තිය දෙන්නේ නැතුව බුදුන් වදලා මනස පාලනය කරගෙන පංචශීලී ආනිසංස කියලා දීලා පාපයට බරණෝ ඉන්න අසත්පුරුෂෝ අසුරු කරන්න එපා කියලා මනස පාලනය කරන මෛත්‍රී භාවනා හරි බුදුගුණ භාවනා මේ දෙකම එකට කරන්න ඕන. සම්බුදු පියාණන් වහන්සේට මල් පහන් තියලා වන්දනා කරලා ඒ බුද්ධ මන්දිරයේ ගාව ඉඳගෙන අනන්ත බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලයේ මාබෙන්ම සියලු සත්‍යෝ කායික මානසික දුකින්මදී සූපත් වේවා. මේක තමයි බලවත්ම මෛත්‍රිය. බුදුගුණ අනන්තයි අනන්ත බුදුගුණ බල මහිමෙන් මාබෙන්ම සියලු සත්‍යෝ කායික මානසික දුකින්මදී සූපත් වේවා. මේක තමයි Tamanta ආරක්ෂාව තියෙන්නේ. මෙතනින් මනස tempත් කරගෙන භාවිතා කරන්න තමට ආරක්ෂාවක් ලැබෙනවා. මෛත්‍රී ගුණයේ තියෙන සුඛං සුපති සුඛං පටිපුච්චති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්කන්ති නාස අග්ගිවා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාතියති මුඛවන්නෝ විප්පසීදති අසම්මුල්ලෝ කාලං කරෝති අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක උපගෝ හෝති කාරණා 11ක් තියෙනවා. 11න් කාරණා 10ක් අපිට මේ ජීවිතය අත්දකින්න පුළුවන්. සුඛං සුපති සුඛං පටිපුච්චති නපාපක සුපිනම් පස්සති පහසුවෙන් නිින්ද යනවා පහසුවෙන් අවදි වෙනවා පාපකාරී හීන පේන්නේ නැහැ. මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති මනුස්සයන්ට ප්‍රිය වෙනවා අමනුස්සයන්ට ප්‍රිය වෙනවා දේවතා රක්කන්ති දෙවියෝ ආරක්ෂා කරනවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ඒ කියන්නේ වසවිස ගිනි ස්වභාවික විපත් වලින් හානි කරන්න බෑ. කමති තුවටන් චිත්තං සමාධියති මනස වහා පාපයට බඩකොට පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මුඛ වන්නෝ විප්පසීදී තමන්ගේ මූණ ශරීරය පැහැපත් වෙනවා. ඊට පස්සේ කියනවා අසම්මුල්ලෝ කාලං කරෝති මරණයට පත් වෙනකොට මුලාසහගත පාපයට බර නොවි මරණයට පත් වෙලා සුගතිය උපදින්න හැකියාවක් තියෙනවා. අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක උපගෝ හෝති
ගැඹුරු අවබෝධයට පත් වෙලා අරහත් ඵලයට පත් නොවුනොත් බුදු ශාවකයා මේ ගිහියන්ට තයිති ඒකයි තියෙන බුදු ශාවකයෝට අරහත් නොවුනොත් අරහත් ඵල නොවුනොත් බ්‍රහ්ම ලෝකේ උපදිනවා කියනවා. මෛත්‍රී භාවනාව ඒ තරම්ම බලවත්. සම්බුදු පියාණන් වහන්සේ ගුණ ඉදිරියට දාලා මෛත්‍රී ඒක සිහිපත් කරලා එතන මුල් තැන තියලා තමයි මෛත්‍රී භාවනාව ආරම්භ කරන්නේ. එයි මේ ලෝක සත්‍ය දුක් විඳින්නේ කායිකවත් මානසිකවත්. ඕකෙන් තොර ඒක සිදු වෙන්නේ අදහසට අනුකූලවයි. කායික දුකේ දැන් අපිට කායික පහසුව තියෙනවා සැපෙන් ඉන්නවයි කියනවා. මානසික පහසුව වෙනකොට සැපෙන් ඉන්නවයි කියනවා. කායික අපහසු දුක මානසික අපහසු දුක. එහෙනම් ඔක්කොම තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔය ඇත්ත හැම දිනකටම මේ ධහම තේරුම් අරගෙන ජීවිතේට කවුසු කරගන්න මනස පාලනය කරන සිළු ශක්තිය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. මේ පලාතේ මම පින්ඩ පාතේ යනකොට ඉතින් බොහොම කරුත්තෙන් ඕනෑකමින් දානිය දෙනවා. ඉතින් මිනිස්සු හැම දිනකටම ආවුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලෙන් වැඩිලා උතුම් අත්පුරුෂයන් වහන්සේලා ඇසුර ලැබිලා සද්ධර්ම ශ්‍රවණය කර අවබෝධ කරගෙන හැම දිනකටම සසර දුකින් මිදීමට උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම තමන්ගේ නමින් මේ පරිලෝකෙ හිමින් ඉන්න ඔස්සිලෝ මේ ඥාති පිරිසට මේ ආශිර්වාදයක් කළා උන්ට යහපත් තැන් වලට යන්න හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ඔය අත්තන්ගේ සියලු ඒ සියලු මව් දෙමව්පියෝ සියලු දෙනාටම යහපතක් වේවා නිරෝගී සම්පන්නිය ලැබේවා. හැම දිනාටම සසර දුකින් මිදීමට උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි. සුවපත් වේවා යහපතක්.